ඕකේ එහෙනම් අලුත් එපිසෝඩ් එකකින් අපි අද හමු වෙන්නේ. ඉතින් කොහොමද ප්‍රභාෂ් ආට අවුරුදු කොහොමද? ඉතින් අපි ලනේ අවුරුද්ධකුත් ඉවර වුණානේ. අවුරුද්ධ ගෙවිලා අවුරුදු ගිය ජයයිද? අවුරුදු නෝමල් ඉදිකට ගෙවුණ ඇතරම ජය කියන්නත් බෑ මැද වගේ. අවුරුදු ඇත්තරම අපිට ජය තිබුණේ පොඩි කාලනය. දැන් ඒ කාලේ ඇත්තමයි. ෆීලින් එක ගන්න බෑ. දැන්ගේ ෆිලින්න එක නෑ ඇත්තරම නේද? දැන් අපිත් ඇත්තරම මයසයිනන අවුරුද්ධගෙන ෆීලින්න එක තිබ්බි මගේ තන්න අපේ පොඩි කාලෙත් එක්ක තාමත් ඉතින් අවුරුදු චාරෙක්ට්‍ර කරනවය වුණට අර පොඩි කාලය ආපු එක මං තන්න දැන් වයසට කියපු කට්ටිය නම් දන්න ඇතින අන්න පොඩිලාමට දාම තේරෙන්නතු ඇති වෙනම වයිබ්බගත් තිබ්බ ඉස්සරනය. නම වයිබ්බය ඒ කාල්ට ඉතින් යාලු හම්බෙනෝ නෑද හම්බෙනෝ සෙල්ලං කරනවානේ ගමේ හනෝ තමයි ඇති අද ජොලි කාලයක් නතින් මේ කෑම ජාතිද එතකොට වතිඥා පත්තු කරනවා රතිඥ පත්ත කරනකොට කියනවා මතක් වනේ මේ ඇත්තරම් මමනම් මේ මෑත්තකති කියන්නේ අවුරුදු මට තේරණ කාලකින් නිදා ඇත්තරම කියන්න ඕන්න බොරු කියන්න ඕන්න අපි පොඩි කාලි පත්තු කරන තියෙනවා සාමාන්‍ය නෑගෙදරක ගහමත් අපි පත්තු කල තියෙන පොල්කටු යට තියලා බේසක් යට තියලා ඕගේ පත්තු කල තියෙනවා ඔව බොරු කියන්න ඔන්න හැබැයි අපිට තේරණ කාලකිදං ඒකින් පරිසරයට වෙන හානි අපේ සත්තුන්ට වෙන හානිය ගෙදර ඇති කරන ගෙදර හරි අල්ලපුවත් හරි ඇති කරන හරි නැත්තම් පරිසරය ගහය කොල ඉන්න සතෙක්ට වෙන හානිය ඉගෙනගත්තර දැනගත්තට පස්සේ ඒක කොච්චර අපිට සතුර ගැන දුන්නට සත්තුන්ට කොච්චර හානියක් වෙනද කියලා තේරනම් පසේ එක නැවත්තුවා තන අපි අවුරදු ගානී රතිඥා පත්තු කරලන ඇත්තර මේක සෑහෙන්න්න හොඳයි මොකද මේ පරිසරය පැත්තෙන් ගත්තම එක පැත්තකින් සත්තුන්ට ඒ වගේම තමා මේ ලොකු මේ පරිසර දූෂණයකුත් වෙනවා මේ ඔය දුම නිසා වගේ පිට වෙන දුම ගැන ලොක්කොට අපි හිතන්න ෑන තන්න ඒවුණට ඒක සෑහෙන අවුලක් මේ ඔයක මේ ලංකාව විතරක් නැම ඇතරම ලෝක පුරාම තියෙන අවුලක් මේ ඕකට ලෝකෙනන් ගොල් සමහර මේ ලෝකේ දියුණු රටවල අපි කියන්න සාමාන්‍ය ස්ට්‍රේලියාව එතකොට අපේ ළඟ රටක් ගත්තොත් සිංගප්පූරුව ඒ වගේ රටවල්ල නම් මේ රජයට විතරයි මම දන්න තරමින් ෆයවක්ස කියන්නේ ඔය රතිඥ වගේ දේවල් මල්ලෙඩි පත්තු කරන්න මේ අවසර තියෙන එම අපි ප්‍රයිවට් තියාගන්න බැහැ ඉටමල් තියෙනවනම් ස්පේෂල් ලොකේෂන් එකෙදි අවසර ගන්නවා ඒකර පරිසරයට වෙන හානිය වලක්කන්න විතර අපිට ප්‍රයිවට් තියාගන්න බෑ ඔවු දැන්වයි නිවියකට යස් කරන ෆයවර්ක්ස් නිසා රතිඥා මල්ලඩි නිසා මේ ඉන්සිඩන්ට් ගොඩක් වෙලා තියෙනවා ලෝකේ මේ පුරුල්ලෝ වගේ සත්තු දස් ගනන් මැරලා ගිය සිදුවීම් ඉතිහාසය බැලුවොත්තෙම සෑහෙන්ට තියෙනවය වගේ ඒවා නිසා වෙච්ච මේ අර මේ ආහාර දාමනෙවේ ආහාර ජාල කියල තියෙන දාමවලට පස්සේ ටිකක් සංකීර්ණ කන්සෙප්ට ගත්ති නැ පොඩිකාල විද්‍යාටිකන ගත්ත ආහාර ජාල කියලා එක මේ අන්න ඒවට බලපෑම් සෑහෙන්ඩ වෙනවා දැන් උදාහරණයක් දිට පලගෙටිය විනාස වනා කියන්නක පලගෙටියන්ට බලපානවලෝය නතින් සද්ද සෑහෙන්ඩ ඒකට්ටිය මේ අර එකට්ටික රීපොඩක්ෂන් එක කරන්න හැ කියලා කියනවා එතකොට එතකොට ඒ පැත්තකින් එකට්ටි එකර එයාල ජීවත්වෙන පරිසරයෙන් පලා යනවලු එහෙම වුණාම අර එක ෆුඩ් වෙබ් එකක ආහාර ජාලයක එක පැත්තක් එහෙම අකර්මණ්‍ය වුණාම ඒක මිනිසුන්ටත් බලපාන්න පුළුවන් අන්තිමට චේන්නක කියගන්න ඒ වගේ වටේ ගිහිල්ල අන්තිමට කැරකෙලා අන්තිවන කොන ඉන්න මනුස්සය මනුස්්‍යය වෙන්න පුළුවන් ඒක සෑහෙන්ඩම මේ හොඳ නැති දෙයක් පුළුවන් තරම් ඕයිට් කරන්න ඕන දෙයක් අපි මේ අපි දැන් අපි සත්තුවගේ නෙවෙයි අපිට කල්පනා කරලා බල්ල ඉස්සරහට වෙන්න පුළුවන් මේ හානිය කල්පනා කරලා අපි තීරණ ගන්න පුළුවන් නිසාතම අපිට මිනිස්සු කියලා කියන්නේනේ අපි දැන් අපිට පුළුවන් එහෙම අනාගතයේ මේ වගේ වෙයි කියලා කල්පනා කරලා ඒ වගේ මැලකෙන්න මං හිතන්නේ අපි මිනිස්සු වශයෙන් එහෙම කල්පනා කරලා වැඩ කරන්න ඕනේ නේද අපිට අනිවාර්යයෙන් ඒකෙත් දැන් මෙහෙම යෝක එක තර්කයක් ගේන්න පුළුවන් අයියෝ ඉතින් බල කියන විදිහට අපි සාමාන්‍ය විහාර එහෙමනේ ඉතින් කතා කරන්නේ බල කියන විදිහට ඉතින් රතිඥයක්වත් පත්තු කරන්න නැතුව මේ අවුරුද්දක් ඉන්න ඕන මේ ඔය නිකන් මේ සුරංගනා කතා තමයි එහෙම කියන්නේ ඒ වුණාට ඒ කියන්නේ ඔබ ආට තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙනවා ඒකෙන් ගැන හානිය තේරුම් ගන්න පුළුවන් නම්
ඒ වගේම තමයි දැන් අඩුම ගානේ දැන් අපි කියමු දැන් රචිඥා පත්තු නොකරම ඉන්න බෑ කියලා අවුරුද්ද සංස්කෘතියේ පාඩයක් තියෙනවා කියලා එකේ. රචිඥා ඇත්තටම ඉතින් අවුරුද්ද කාලෙදි විතරයිනේ ඇත්තටම පත්තු වෙන්නේ. එහෙන් පත්තු කරන්න ඕන නම් අඩු ගානේ නැකත් එකට විතර දැන් ඒකෙත් හානිය වෙනවා. දැන් මං කියන්නේ කරන්න පුළුවන් අවම දේ. මනුස්සෙක් වශයෙන් ඒකවත් කරන්න පුළුවන් නම් දැන් මම දැකලා තියෙනවා වෙලාවක් කලාවක් නෑ රැයටත් රැය 12ටත් අවුරුදු කාලෙදි දාන මේ කිසිම නැකතක් නැතුව. ඊට පස්සේ දවසෙත් දානවා ඊට පස්සේ සත්‍යයක් ගිහිල්ලත් දානවා. වෙලාවක් කලාවක් නෑ. අඩු ගානේ අර ටිකේදී විතරක් එතකොට ඒ හානියවත් අඩු වෙනවනේ. එහෙමවත් හිතන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් ඉතින්නේ. සෑහෙන්න ඔය ගෙවල් හදන දැන් අපේ ගෙවල් ඇති කරන බල්ලන්ට පූසන්ට සෑහෙන ගොඩක් බලපානවා. මොකද එයාලට ලොකු ශබ්ද පරාසයක් ඇහෙනවා. අපිට වඩා ලොකු පරාසයක් එයාලට ඇහෙනවා. ඔය රතිඤ්ඤ ශබ්දය එයාලට නිකන් අනට වේදනාවක් වගේ. හරි අමාරුයි දරා ගන්න. ඒ ගැන පොඩ්ඩක් කියලා ඉතින් නේද? ඔව් ඒ වගේම ඇති කරන සත්තු මැරිච්ච අවස්ථාත් ගොඩක් දැන්ටත් මේ ළඟදිත් වාර්තා වුණා. මේ ගොඩක් මිනිස්සු කිව්වා මේ ඒ බල්ලෝ හිම ගොඩක් දුරට ගොඩක් සංවේදීන ශබ්දයට වෙලා තියෙන්නේ උන්ට අර heart attack වගේ තත්ත්වයක් එනවලු. ඒ කියන්නේ බය අධික ලෙස බය වෙන නිසා. ඔව්. එහෙම නිකන් අධික ලෙස බය වෙලා එක්ක ඉතින් පාර ගිහිලා වාහනේ ගැප්පෙනවා. බය වෙලා එහෙම වෙන අනතුරු වෙනවා. ඉතින් මේ අපි බල්ල පූස ගැන කතා කරාම මේ ලොකු සත්තු පොඩි කුරුල්ලෙක්ට වගේ කොහොම හරි නැවද්ද. දැන් නිදා ගහක නිදාගෙන ඉන්න සතෙක්ට කොහොමද දැනන්නේ? අනිත් එක මට මතකයි වෙනදා මේ Facebook එකේ වෙනදා නෙමෙයි හැමදාම මේ ඔය රතිඤ්ඤා දාන කාලට උරුදු කාලට මේ කට්ටිය දානවා ෂෙයා කරනවා අපේ ගෙවල් පැත්ත දැන් ගාසා තීරය වගේ. අන්න හරි. ඔව් මම හැමෝම මං හිතන්නේ දැක්කලා තියෙන්නේ Facebook එකේ වල ඉන්න කට්ටිය මේ සෝෂල් මීඩියා කට්ටිය මේ ෂෙයා කරනවා අපේ ගෙවල් පැත්ත දැන් ගාසා තීරය වගේ අරහෙන් යනවා මිසයිල. අර දැන් තව එකක් තියෙනවනේ සද්ද දාගෙන යන ආස්කූරු මල්ලෙඩි. ආව් මිස්කිල් එකක් එක්ක යන තියෙනවා. ඒවත් එක්ක ඉතින් පොඩ්ඩක් හිතන්න වගේ සතුරත් එක්කම තව මේ අහිංසක සතෙක්ගේ ඒ සතා මේ මරණ බයෙන් ඉන්නවත් කියලා. ඔව් අපි කියන්නේ පුළුවන් තරම් මේ අනුන්ට හානියක් නොවන විදිහට සතුටු වෙන්න කියලා. මොකද අවුරුද්ද කියනක තියෙන්නේ මේ ඔළුව අලුත් කරගන්නනේ. අපි රිෆ්‍රෙෂ් වෙන්න තමයි තියෙන්නේ. මේ ඒක ඉතින් තම විදිහ වෙනස් වෙන්න පුළුවන්. මම දැක්කේ නැහැ දැන් ලංකාවේ මාධ්‍ය කියන්නේ රැලි හදන මාධ්‍ය මිසක් ලංකාවේ මේ බහුතරය කියන අය එක දෙනවා හැමතිස්සෙම මං කියන්නේ හැමතිස්සෙම කියලා. බහුතරය ගොඩක් වෙලාවට කරන්නේ මේ රැල්ලකට මේ සප් එක දෙනවා මිසක් අන්න හරි. ඒගොල්ලෝ අලුත් හරි දේ පෙන්වන්න හදන්නේ නැහැ. එතකොට මම නම් දැක්කේ නැහැ. සමහරලාට නිවුස් කීපයක් දැකලා තියෙනවා එහෙම රතිඤ්ඤා පත්තු කරන්න එපා සත්තුන්ට අමාරුයි එහෙම කියලා. ඒකට මම විශේෂයෙන් වැඩසටහන් නම් දැක්කේ නැහැ මෙන්න මෙහෙම පරිසරයට රතිඤ්ඤා නිසා හානි වෙනවා කියලා. මමත් ඇත්තටම දැක්කේ නැහැ එහෙම දෙයක්. ඔව් කවුරු හරි එහෙම දැකපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මම මේ නිවුස් එකේ දැක්කා. එහෙම කියලා අපිට පුළුවන් නම් මේෂන් කරලා තියෙන අපිටත් බලන්න. ඔව් ඒක තමන් හිතෙන් තමයි හිත දැනගන්න ඕන. දැන් මේක හොඳයිද නරකයිද කියලා තමන් තීරණය කරන්න. අපිට කාටවත් ෆෝස් කරන්න බෑ. අනිත් එක මේ දැන් ඕකේ වැඩිපුරම රතිඤ්ඤා පත්තු කරන්න ආස වැඩියෙන්ම පොඩි ළමයිනේ. අපි හිතන් ඉන්නට ලොකු කට්ටිය පොඩි ළමයි පත්තු කරන්න. එතකොට ඒ පොඩි ළමයින්ට වෙන අනතුරු දැන් අපි ඒක ඒගොල්ලගේ වගකීමනේ. දැන් ඒ වුණාට පොඩි ළමයි දන්නේ නැහැ ගොඩක් දුරට ඒකේ පරිසරයට වෙන හානි. සමහරට ඒ ළමයින්ට ඒක තේරුම් කරලා දුන්නොත් සමහරට ළමයි ඒක කරන එකක් නැහැ. ලොකු කට්ටිය අපිට සත්තු අදාළ නැහැ කියලා කිව්වත් දැන් අලුතෙන් අර මේ වෙනස් කරන්න බෑ කියනවනේ පහුවෙච්ච මේ වයසට ගියපු මිනිස්සුන්. සමහරට අලුත් පරම්පරාවත් වෙනස් වෙයි. අපිට රතිඤ්ඤා පාවිච්චි කරන එක අඩු කරන්න ඕන. මේකේ සත්තුන්ට අපිට සතුටක් වුණාට මේ සත්තුන්ට ලොකු හානියක් වෙන්නේ කියලා. අන්න හරි. එහෙම තමයි ඉතින් අවුරුද්ද යන්නේ. අවුරුද්දත් ඉතින් ගෙවුණා. ඉතින් තව මොනවද තියෙන්නේ අපිට විස්තර මේ අලුත් ලෝකේ තොරතුරු ගැන කතා කරොත්? ඔව් අමිල අද අපි පොඩ්ඩක් කතා කරමු මේ දවස්වල මේ කතා වෙන දේවල්. මේ දවස්වල අර සෑහෙන ලෝකෙ පුරාම කතා වෙන තාක්ෂණික විද්‍යාවගේ සම්බන්ධ නිවුස් ටිකක් අපි කතා කරමු අද නේද? ඔව්. අපි ඒක ගැන කලිනුත් කතා කර හිටියා. මේ අපි දැන් මේ කලින් එපිසෝඩ් වල කතා කරේ සෝෂල් මීඩියා ගැන AI ගැනනේ. පොඩ්ඩක් වර්තමානයේ වෙන සිද්ධීන් කීපයක් ගැන කතා කරමු කියලා. අන්න හරි. අපි ටිකක් අර පොඩ්ඩක් වෙනස් වෙලා අපි අර
ටාගට් මාතෘකාවක් නැතුව මේ දවස්වල කරන්ට් ඉවෙන්ට්ස් ගැන කතා කරන්න ටිකක් අද අපි අප්ඩේට් වෙන්න තමයි හදන්නේ මේ ලෝකෙ මේ දත්තේ මේ දවස්වල තත්ත්වය කොහොමද ලෝකෙ කියලා. එතකොට අමිල මේ මට මතක් වෙනවා මේ මුලින්ම අපි කොහොමත් අපි හැමෝම මේ දවස්වල කතා වුණ දෙයක් තමයි අර ලෝණීයකරණයෙන් හදපු මේ මදවී ගිය වෘකයෝ දෙන්න නේද? වෘක පැටව් දෙන්න. හරියටම ගියොත් ඩයවුල්ෆ්ලානේ. ඒකේ මම දන්නේ සිංහල වචනේ මේ මම දැක්කේ නෑ හරියට සිංහල වචනයක් අපි නිකන් හිතමු යෝධ වෘකයෝ කියලානේ. ඔව්. ප්‍රමාණයෙන් විශාලයි. ඔව් ප්‍රමාණයෙන් විශාලයි මේ දැන් මම හිතන්නේ සති දෙකක් විතර වෙනවා මම හිතන්නේ ඒකේ මේ නිවුස් එක ලෝකයේ ලංකාවේ නිවුස් වලත් දුන්නා මේ ඇමරිකාවේ සමාගමක් වෙන මේ කොලෝසල් බයෝසයන්ස් කියන සමාගම මේ ඩයවුල්ෆ් ඒ කියන්නේ මීට අවුරුදු 12000කට 13000කට කලින් හිටපු දැන්ට ඉන්න වෘකයෝ වගේ මේ යෝධ වෘකයෝ වර්ගයක් ආපහු මේ බඳ වී යාමෙන් ඒ කියන්නේ සම්පූර්ණ මේ අවුරුදු 12000කට කලින් හිටපු සත්‍යය ආපහු නැවත ගෙනාවා කියලා. තමයි නිවුස් එක ආවේ. මේ දැන් ඔය සමාගමම තමයි අපි මීට කලිනුත් දැන් මේක ප්‍රසිද්ධ වුණාට මීට කලිනුත් ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට්ස් තාම යනවා. මේ මැමත්ලා අපි හැමෝම දන්නේ අයිස් ඒජ් එකේ මැනීද එයාගේ නම මැනීද මට මතක නැහැ අයිස් ඒජ් එකේ අලිය කිව්වම පොඩි ළමයි නෙමෙයි හැමෝම පොඩි ළමයි අපේ වයසේ කට්ටියක් දන්නවා නැත්නම් දැන් අයිස් ඒජ් එකට කොච්චර වයසද නේ මේ අයිස් ඒජ් එකේ මැමත් ඒ වගේ මැමත්ලව මේ ආපහු ඒක ඩී එක්ස්ටෙන්ෂන් එක කියන්නේ වන්දියාවෙන් ආපහු මේ ලෝකෙට ගේන්න. වන්දවේ ගියපු සත්තු ඒ જાතිය මේ ලෝකෙට ගේන ප්‍රොජෙක්ට් එකක් තමයි ඒගොල්ලෝ ගෙනියන්නේ. ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට දැන් ඒගොල්ලෝ ඒක ගෙනිනවා මැමත්ලා හදන එක. එතකොට ඩයවුල්ෆ්ලා හදලා තියෙනවා කියලා ඩයවුල්ෆ්ලා දෙන්නේ නෙමෙයි 3 දෙනෙක් අතරම දෙන්නෙක් මේ දෙන්නව හදලා තියෙන දැන් මාස 6කට 7කට විතර මාස කීපයකටම කලින් මේක අර කොට්ටේ සර්ච් කරලා බලන්න පුළුවන් දැකලත් ඇති නිවුස් වල පෙන්වනවා මේ පොඩි කාලේදී අර ලස්සන වත්තේ තියන් ඉන්න වීඩියෝ එකක් තියෙනවා මේ ඊට පස්සේ දැන් කොහොමද තත්ත්වය දැන් මේගොල්ලෝ ලොකු වෙලා ඉන්නවා මේක මේ ඇමරිකාවේ ටයිම්ස් සංග්‍රහයේ පවා මේක නිවුස් එකක් විදියට ගියා ඒ ටයිම්ස් සංග්‍රහයේ මුල් පිටුවෙත් මේ ඩයවුල්ෆ්ලාගේ නිවුස් එක ගියා ඒ කියන්නේ ඇමරිකාවේ ඒ කියන්නේ ලෝකෙම කලබපු නිවුස් එකක් වුණා මීට අවුරුදු කියන්නේ මේක අර ගියේ අපි ලේසියෙන්ම ගියොත් කට්ටියට මතක් වෙයි ජුරාසික් පාක් තියෙන්නේ ජුරාසික් පාක් එක කියන්නේ දැන් අවුරුදු මිලියන 65කට කලින් තමයි ඩයිනෝසර්ලා හිටියේ. ජුරාසික් පාක් එකේදී වෙන්නේ ඒකෙදි ජාන ඉන්ජිනේරින් තාක්ෂණය යොදාගෙන ඒ කියන්නේ ජෙනටික් ඉන්ජිනේරින් වලින් ආපහු ගේනවා මේ ඩයිනෝසර්ලා. අන්න ඒ වගේ කතාවක් නේ අර මෙතනත් කරන්නේ දැන් කට්ටිය ගොඩක් හිතුවාම ඩයවුල්ෆ්ලාත් හදුවා නම් එහෙනම් ඩයිනෝසර්ලාත් හදන්න පුළුවන් මේකේ. අර මේ ෆිල්ම් වලත් මේක අනිත් එක ඩයවුල්ෆ්ලා අපි ගොඩක් කට්ටිය බලලා තියෙන ප්‍රසිද්ධ ටීවී සීරීස් එකක් වෙන මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ඩයවුල්ෆ්ලා ගැන ගොඩක් කට්ටිය ආසාවෙන් ඒ සීරීස් එක බලනකොට ආසාවෙන් බැලුවානේ. එතකොට ඒකත් එක්කම තමයි අනිත් එක මේකේ විශේෂත්වයක් තියෙනවා මේගොල්ලෝ හදපු ඩයවුල්ෆ්ලා 3 දෙනාගෙන් දෙන්නෙක්ගේ නම පිරිමි සත්තු දෙන්නගේ නම ඒ කියන්නේ දැන් ලොකු වෙලා ඉන්න දෙන්නගේ නම තමයි රෝමස් මට මතකයි රෝමස් ඇන් රිමියුලස් මේ අර ඩ්‍රීක මිත්‍යා කතාවක තියෙන අර පුරුකේ දෙනකගේ කිරි බීලා හැදිච්ච ළමයි දෙන්නගේ කතාව අනුව තමයි ඒකේ නම දාලා තියෙන්නේ. එතකොට කලීසි කියන්නේ මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ අපි හැමෝම දන්නවා ඒ කවුද මේ Queen of Mother of Dragon නේ Mother of Dragons තමයි කලීසි. එතකොට කලීසි තමයි ගේනු සතාගේ නම දාලා තියෙන්නේ. ඉතින් ඒක ඉතින් මේක හොඳ මේ එකක් එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් ඒ සත්තු මේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ කිසිසේත්ම මේ පරිසරයට මුදාහරින්නේ නැහැ කියලා. ඒනට දැන් ගොඩක් දුරට මේක අනිත් විද්‍යාඥයෝ මත පළ කරන්නේ ඇත්තටම මේකේ ඩයවුල්ෆ්ලාගේ පෙනුනට යෝධ වෘකයෝ කියලා පෙනුනට ඇත්තටම මේගොල්ලෝ යෝධ වෘකයෝ නෙමෙයි කියලා. ඒ කියන්නේ යෝධ වෘකයෝ මීට වෙනස් ජාන පෙළපතකට අයත් කට්ටිය ඒ කියන්නේ දැනට ඉන්න වෘකයන්ට සම්බන්ධ නැහැ කියලා ඩයවුල්ෆ්ලා කියන්නේ. ඉතින් සමහරට අර දැන් දැනට යන විදිහට මේගොල්ලා අර මාකටිං කැම්පේන් එකක් තමයි
එහෙම බලුත් කරලා තියෙන. හැබැයි මේගොල්ලන්ගේ පරමාර්ථ සමහර වෙලාවට ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේගොල්ලා ප්‍රොජෙක්ට්ස් හොඳයි. කියන්නේ දැනට ඉන්න සත්තුත් වඳ වීයාම නැති කරන්නත් ඒගොල්ලෝ try කරනවා. ඔව්. කොහොම මේත් දන්නේ නැහැ. ඉතින් මේ අපි එකක්වත් කාලා බලලා නෙමෙයිනේ කියන්නේ. හ්ම්. එහෙම තමයි ඉතින් ඩයවුල්ෆ් ලගේ කතාව. ඊළඟට ආමිල මැමත්ලා නේද හදන්න යනවා කියන්නේ. ඊළඟට ඒ කියන්නේ 2026 2026 හරි 27 හරිදී ඒගොල්ලෝ පළවෙනි මැමත් සතාව බිහි කරන්න ඉන්නවා මේ ආසියානු අලියෙක්ගෙන්. ඒ කියන්නේ අර සරොගේට් මදර්. ඒ කියන්නේ ජාන වෙනස් කරපු මේ කලලයක්. ඒ කියන්නේ ආසියානු අලිය මේගේ බඩේ තැන්පත් කළා. ඊට පස්සේ ඒකෙන් පැටියෙක් ගන්න තමයි හදන්නේ. ඉතින් මේක කොච්චර දුර සාර්ථක වේවිද කියලා. හැබැයි ඒගොල්ලෝගේ දැනට කරපු මේ දැන් මේකත් ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකක්නේ. සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අපිට එහෙමුණොත් ඉතින් අර මේකේ කියනවා වගේ කට්ටිය අනිත් විද්‍යාඥයෝ කියනවා වගේ අඩු ගානේ ලොම්දි ගලියෙක්වත් බලා ගන්න පුළුවන් නේ. මමත් කෙනෙක් නැති වුණා. ඔව් ආසියානු අලිය කියන්නේ මේ අපේ අලියනේ ලංකාවෙත් ඉන්නේ. අපේ අලිය. ආසියානු අලිය කියන්නේ අර ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවනේ අප්‍රිකානු අලිය ආසියානු අලිය කියලා. ඔව්. ආසියානු අලියට තමයි දැන් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඉන්නේ. මේ අප්‍රිකානු අලිය ඔක්කොගෙම දල තියෙනවද අමිල? තියෙනවානේ. ඔව් අප්‍රිකානු අලින්ගේ ගෑනු සතාට පිරිමි සතාට දෙගොල්ලන්ට දල තියෙනවා. ආසියානු අලින්ගේ මේ පිරිමි සතාට විතරයි දල එන්නේ. ඒක ස්පෙෂල් පොයින්ට් එකක් ඒගොල්ලෝගේ අඳුර ගන්න බෑ ගෙසරේට. හරි. මේ අප්‍රිකානු අලිය මේ ආසියානු එකට වඩා උසයි නේද? ඔව් උසනුයි සයිස් එකනුයි දෙකම වැඩි. අනිත් එක මේ මං අහලා තියෙන විදිහට ප්‍රභාෂ් මේ අප්‍රිකානු අලියව මේ කියන්නේ හීලා කරන්න ඩොමස්ටිකේට් කරන්න මේ ඩොමස්ටිකේට්ද මොන මතක නැහැ වචනේ කොහොම හරි හීලා කරන්න මේ අමාරුයිලු. හීලා කරපු අලි ඉන්න ඕන තරම් ඒ වුණාට අර ආසියානු අලිය තරම් හීලා කරන්න අමාරුයිලු. උන් ගොඩක් ප්‍රචණ්ඩයි අලිය. හරි. උන් හීලා කරන්න ගියොත් එහෙම කුටි පාරක් කන්න වෙන සමහරින් නේද? කුටි පාරක් කියන්නේ ඉතින් ඩවුන් තමයි. ඉතින් ඔය හීලා කරනවා. අලි ගැන වෙනමම දවසක් කතා කරමු. අලි කියන්නේ ඉතින් හරි ඉන්ටරෙස්ටිං ගොඩබිමේ ඉස්සන ඉතින් විශාලම සත්වයානේ. ඔව්. ඔය මේ දැන් ඔය ප්‍රභාෂ් කිව්වා වගේම මේ මැමත් ගැන කතා කරනකොට ඒගොල්ලෝ දැන් කොලොසල් බයෝසයන්ස් ඒ සමාගම මැමත්ලා ගෙනල්ලා බලාපොරොත්තු වෙන්නේ ආපහු මේ අර ප්‍රභාෂ් කලින් කිව්වා වගේම ගෝලීය උණුසුම අඩු කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා ආපහු අර පරිසර පද්ධතීන් සමතුලිතතාවයකට ගේන්න මේ ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල දැන් අපේ ග්ලැසියර් දියවීමත් එක්ක ද්‍රවාසන්න ප්‍රදේශවල ශාක ඇති වෙනවලු. ඒ ශාක ඇති වුණාම ඒ ශාක නිසා ගෝලීය උණුසුම වැඩි වෙන්න පුළුවන්. මොකද ඒවා මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරනවා. ඒ වගේ අර ප්‍රශ්න නිසා එකපාරම වැඩි වෙන්න පුළුවන් කියලා මේ මොකද්ද ටෙම්පරේචර් ගෝලීය උණුසුම වැඩි වෙන්න පුළුවන් නිසා ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ලු. ඔය මේ මැමත්ලා හිටියනම් දැනට ලෝකේ ඉන්නවනම් එයාලා ඒ අනවශ්‍ය සමතුලිතතාවය ඇති කරලා බැලන්ස් කරලා මේ අර ග්ලැසියර් දිය වෙන එක ලොකු ප්‍රශ්නයක් නේ. ලෝකේ ග්ලැසියර් දියවීම කියන්නේ විශාල ප්‍රශ්නයක්. ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාලදිවයින් වගේ මේ පහත් රටවල් ඔක්කොම වගේ යට වෙලා යන්න පුළුවන් ඉස්සරහට. ඔව් උණුසුම නිසා. ඒක දැනොත් එහෙම වෙනවා අපිට නොතේරෙන වේගකින් නේ. අන්න හරි. ඒක කවදා හරි අපි ලොකුවට බලපායි මේ අපි නැති කාලෙක. තව අවුරුදු 100කින් 200කින් විතර බලා ගන්න පුළුවන් ලොකුවට මේ වැඩේ වෙනවා. ලංකාවෙත් එහෙම වුණොත් සෑහෙන කොටසක් යට වෙනවා. කොහොම තමයි ඉතින් වෙන්නේ. ඔව්. මොනවද තමයි ප්‍රභාෂ් මේ අනිත් අපේ ටෙක් නිවුස් පැත්තට ටෙක් එක තමයි ඉතින් අතන කිව්වොත් මේ කරන්නේ ඩයවුල්ෆ්ලාගේ එක ටෙක් සයන්ස් දෙකම අපේ මේ ටාගට් එකේකනේ අපි පරිම ට්‍රයි කරන්න මේ සයින්සන් ටෙක් පැත්තෙන් දේවල් කතා කරලා අපේ මේ ලංකාවේ සිංහල කතා කරන අපේ තරුණ ප්‍රජාව ඉස්සරහ මේ පොඩ්ඩක් මේ කතා කරලා යාලයි ධර්ම වර්ධනය කරන්න තමයි අපේ මූලික අරමුණ. ඉතින් ජෝක් වලට හිනා වෙලා ඉන්න නේද? ඒක අපේ අර මේ මොකක්ද මොටෝ එකක්ද මේ එහෙමත් කී මේ එකක් විදියට දාගන්න පුළුවන් නේ. ඒක අපේ ඇත්තටම ටැග් ලයින් එක වගේ තමයි. ටැග් ලයින් එක වගේ තමයි. තව නිවුස් ගැන කතා කරනවා නම් අපේ පහුගිය එපිසෝඩ් එක කරන්නේ AI ගැන. අපි AI ගැන කතා කරද්දී අපි අන්තිම කොටස කතා කරා ඉස්සරහට AI වල වෙන්න පුළුවන් ලොකු පරිවර්තන මොනවාද කියලා. මේ
එකක් තමා මේ කොන්ටම් තාක්ෂණය කියන එක. ඕක සරලව කිව්වොත් එහෙම දැන් තියෙන කම්පියුටර් වලට වඩා සෑහෙන්න බල සම්පන්න කම්පියුටර් තමයි කොන්ටම් කම්පියුටර් කියන්නේ. ඉතින් මේ වගේ රිසර්චර්ස් යනවා බැක්ග්‍රවුන්ඩ් එකේ අපිට ලොකුවට පේන්න නැති වුණාට මේ ප්‍රධාන ලෝකෙ තියෙන ටෙක් කම්පැනිස් තියෙනවා IBM, Amazon, Microsoft, Google, Nvidia වගේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස්. අපි ඔය කියන හැම එකම අපි දන්නවනේ. අපි ඔක්කොම වගේ අහලා තියෙන බ්‍රෑන්ඩ් තමයි මේවා. ඉතින් ඒ කම්පැනිස් වලින් සල්ලි යොදවලා ඒවට ක්වොන්ටම් කම්පියුටිං වලට සල්ලි යොදවලා ඒ කට්ටිය රිසර්චර්ස් කරගෙන යනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. මේ 2025 කියන අවුරුද්ද ක්වොන්ටම් කම්පියුටිං වර්ෂය විදිහට නම් කරලා තියෙනවා. මේ අන්තර්ජාතික ක්වොන්ටම් කම්පියුටිං වර්ෂය විදිහට. දැන් ඒකත් එක්ක සෑහෙන රිසර්චර්ස් වල ප්‍රතිඵල පොඩ්ඩ එළියට එනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ IBM එකේ එහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා, Amazon වල තියෙනවා, Microsoft වල තියෙනවා. මොන හරි ක්වොන්ටම් කම්පියුටිං සම්බන්ධ පරීක්ෂණ කරගෙන යනවා ඔය ප්‍රධාන කම්පැනිස්. ඉතින් ඉස්සරහට අපිට සමහරට බොහොම ළඟදී බොහොම මෑත කාලේ අපිට බලා ගන්න පුළුවන් මේ ක්වොන්ටම් කම්පියුටිං පාදක් කරගත්ත AI. එහෙම වුණාම ඒව දැන් තියෙන AI වලට වඩා සෑහෙන ඉස්සරහට ගිය මේ මනුෂ්‍ය බුද්ධියත් අභිභව යන්න පුළුවන් සයිස් එකේ මේ විශාල දේවල් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි මේ යන විදියට රිසර්චර්ස් කියොත්. සරලව කිව්වොත් ඔය කියන්නේ මට තේරෙන විදිහට මම හිතන්නේ ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ අර දැනට තියෙන කම්පියුටර් එකට වඩා ලක්ෂ ගාණක් ප්‍රමාණයක් පවර්ෆුල් කම්පියුටර් එකක්. එහෙම හිතුවොත් නිකන් සරලව කිව්වොත් නේ. ඔව් අපි සංකීර්ණ මාතෘකාවක් නේ. ක්වොන්ටම් විද්‍යාව කියලා දෙයක් තියෙනවා, ක්වොන්ටම් කම්පියුටිං කියලා දෙයක් තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු. මේ හොඳ රිසර්ච් එකක් කරලා කවුරු එකතු කරගෙන අපි කතා කරමු ක්වොන්ටම් කම්පියුටිං ගැන වෙනම දවසක. ඒක සෑහෙන වටිනවා. මේ හැමෝටම වටිනවා. ඔයාලටත් වටිනවා, මටත් වටිනවා, අහන එක්කමත් වටිනවා. අපි මේ කතා කරොත් මේ සම්බන්ධව සෑහෙන්න මේ අපි කතා කරමු. ඒ කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං ලස්සන මාතෘකාවක්. ඉස්සරහට ලෝකේ යන අත ගැන හරි ඉන්ටරෙස්ටිං කට්ටියට ෆියුචරිස්ටික් දේවල් ගැන ඉගෙන ගන්න ආස කට්ටියට සෑහෙන ලස්සන මාතෘකාවක් තමයි ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ. එතකොට තමයි ඒ ටික ක්වොන්ටම් කතාව ඒකයි. ඊළඟට තියෙනවා මේ පහුගිය දවස්වල ටිකක් අර ටෙක් පැත්තේ ඉන්න කට්ටියට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් සයිඩ් එකේ ඉන්න කට්ටියට එතකොට ICT ඒ වගේ ඉන්ටරෙස්ටිං කට්ටියට දැක ගන්න පුළුවන් වෙච්ච මේ පොඩි දෙයක් තියෙනවා. ටිකක් දරුණු දෙයක්. මේ ලොකු බිග් ටෙක් කම්පැනිස් වල Google, Microsoft, එතකොට Meta මේ වගේ කම්පැනි වල මේ එතකොට මේ ඉලෝන් මස්ක් අත්තට පස්සේ Twitter එක X උනා. ඒ X එකේ ඒ ගොඩක් ඔය වගේ කම්පැනි වල මේ එම්ප්ලොයිස්ලා කට් ඔෆ් කරනවා. ඒ කියන්නේ ඒ කට්ටිය දැන් අයින් කරලා දානවා, අස් කරලා දානවා, අස් කරලා දාලා එම්ප්ලොයිස්ලා කවුන්ට් එක ගොඩක් අඩු කර ගන්නවා කම්පැනි එකේ. ඒක සෑහෙන්න මේ දවස්වල ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා. ඔව් ප්‍රවාශ් මං ඕකේ ඔයා කිව්ව විදිහටම ඔය කතාවේ මං තව දැක්කා. ඕකේ මේ අර මැනේජ්මන්ට් පොසිෂන්ස් එතකොට ක්වොලිටි චෙකින් ඒ පැත්තේ ජොබ්ස් ගොඩාක් අයින් කරලා තියෙනවා කියලා. සෑහෙන්නම අඩු වෙනවා. ඒක මනුස්සයෝ පැත්තෙන් ගත්තම සෑහෙන්න ඉතින් නරක දෙයක්. කාගේ හරි ජොබ් එකක් නැති වෙනවා කියන එක හොඳ දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ ඔටෝමේට් කරන්න පුළුවන් ඔක්කොම දේවල් ඒගොල්ලෝ AI එකට බාර දෙන්න හදන්නේ. අන්න හරි. ඔක ප්‍රධානම අවුල තමයි AI. එතකොට දැන් අනිත් එක තව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ එහෙම මේ එම්ප්ලොයිස්ලා ගොඩාක් එකතු කරගත්තා කියලා මේ කම්පැනි එක සාර්ථකත්වයේ රඳා පවතින්නේ නැහැ. එහෙම බෑ. මේ කම්පැනි එක සාර්ථකත්වයේ රඳා පවතින්නේ මේ හොඳටම ස්කිල්ෆුල් මේ එම්ප්ලොයිස්ලා අඩු ගානකින් කියන එක. ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා දැන්. මේ ඒ වගේම දැන් AI වල අපි අර කතා කරපු ගිය පාරත් අපි කතා කරා මේ AI වල බලපෑම ලොකුවටම තියෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් දක්ෂ එම්ප්ලොයි කෙනෙකුට අපි නිකන් හිතමුකෝ මේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් කියලා. එයා සෑහෙන දක්ෂයි නම් එයාට පුළුවන් එයාගේ දැනුමයි AI එක්ක සපෝට් එකයි දෙකම පාවිච්චි කරලා ලොකු වැඩ ප්‍රමාණයක් එක දවසක ඉවර කරලා දාන්න. ඒ කියන්නේ ඉස්සර මේ ඩෙවලොපර්ස්ලා 10ක් එකතු වෙලා එක දවසකට කරපු වැඩ එයාට තනියෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ එම්ප්ලොයිස්ලා තමයි දැන් කම්පැනි වල තියාගන්නේ. ඒ නිසා මේ මගේ පෞද්ගලික උපදේශය තමයි පුළුවන් තරම් දැන් අයියෝ AI ඇවිල්ලා අපිට කරන්න දෙයක් නැහැ. අපි දැන් මොකද්ද කරන්න කියලා දුක් වෙනවට වඩා ඒ රැල්ලට මූණ දෙන එක. ඒක අමාරු තමයි. ඒ වුණාට මූණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි
AI වලට වඩා දක්ෂ වෙන්න ඕන කියන එක නෙවෙයි අපිට අපි වැඩ කරන්න ඕන AIත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන අපි මේ කම්පැනි එක සර්වයිව් වෙන්න නම් දැන් උදාහරණයක් විදියට ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් බෑක් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විතරයි කියලා ඉන්නේ නැතුව ෆුල් ස්ටැක් වෙන්න හදනවා. ඒ වගේ තමන් ඉන්න තැනින් ටිකක් උඩට යන්න, තව ටිකක් ස්මාර්ට් වෙන්න, තව ටිකක් දක්ෂ වෙන්න. අනිත් කට්ටියට වඩා ඉස්සරහට යන්න try කරන්න. එහෙම කියනකොට මතක් වුණේ ප්‍රභාෂ් ඔය ඔතන ඔයා ප්‍රභාෂ් කියන්නේ අර අතන මෙතන බේසික් මේ දැනුම තිබිලා හරියන්නේ නැහැ තවදුරටත්. අතපත ගගා ඉඳලා හරියන්නේ නැහැ අර ප්‍රෝ කෙනෙක් වෙන්න ඕනේ. අන්න හරි. කරන වැඩේ ප්‍රෝ කෙනෙක් තවද. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එනවා ප්‍රභාෂ්. දැන් ඕකෙන් වැඩිපුරම ප්‍රශ්නේ එන්නේ අර වෙනද තිබ්බනේ ට්‍රේනින් ප්‍රොෆෙෂන්ස් තිබ්බා. ට්‍රේනි කෙනෙක් විදිහට ඇවිල්ලා මුකුත් දන්නේ නැතුව හරි ඇවිල්ලා මේ ඉගෙන ගන්න අතරේ ජොබ් එක කරලා එහෙම ඉස්සරහට යන chance එකක් තිබ්බා. හැබැයි දැන් ඒ කියන්නේ එන ජොබ්ස් වල හැමෝම හොයන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය නම් අලුතෙන් මිනිස්සෙක්ට අලුතෙන් ළමයෙක්ට ඉස්සරහට එන්න තියෙන මේ හැකියාව අඩුයි නේද දැන් ගොඩක් දුරට. ඒක ලොකු ප්‍රශ්නයක් අංගල. ඒක දැන්ටමත් තියෙන ප්‍රශ්නයක්. මේ කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්ටර්න්ෂිප් එකක් හොයන ළමයෙකුට හරිම අමාරුයි දැන් අද කාලේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න. ඒ හම්බෙන ඉන්ටර්න්ෂිප්සුත් මේ පේඩ් ඒවා නෙවෙයි. නිකන් තමයි වැඩ කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට. මම ගොඩක් දකිනවා මං සල්ලි දීලා හරි ඉන්ටර්න්ෂිප් එක කරගන්නම් කියන තැන ඉන්න ළමයි. ඒ කියන්නේ කම්පැනියට අපි සල්ලි දෙන්නම් මට පඩියක් ඕනේ නැහැ මම දැන් සල්ලි දෙන්නම් කම්පැනි එකට මට මේ ඉන්ටර්න්ෂිප් එක කම්ප්ලීට් කරගන්න හෙල්ප් කරන්න මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් වෙනවා නම් මම මාස 6ක් ඉන්ටර්න් ඉන්න ඕනේ. අන්න ඒ වගේ තත්ත්වයට වැටලා තියෙනවා දැන් ළමයි. ඒක හරි අමාරුයි දැන් ෆීල්ඩ් එකට එන්න අමාරුයි. ඉන්ඩස්ට්‍රි එකට එන්න අමාරු සීන් එකක් තියෙනවා. ඔයා කියන ප්‍රශ්නේ ලොකෝටම තියෙනවා. දැන් එහෙම කියන්න හේතුව දැන් මෙටා එක බලන්න මෙටා එක කියන්නේ Facebook මාක් සකර්බර්ග් කම්පැනි එක අයින් කරලා තියෙනවා එම්ප්ලොයිස්ලා 3600ක්. එම්ප්ලොයිස්ලා 3600ක් අයින් කරා කියන්නේ එතන මේ වර්ක් ෆෝස් එකෙන් එතන ඉන්න මිනිස්සුන්ගෙන් 105ක්. يعني ලොකු ප්‍රමාණයක් අයින් කළා දාලා තියෙනවා. එතකොට Microsoft එකෙත් ඒ වගේ මේ ගොඩාක් ඒ වගේ දැන් ඔයා දැන් ප්‍රභාෂ් කියපු සමාගම් වලට ගන්නෙත් නිකන් අතපත ගන්න මිනිස්සුත් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් සාමාන්‍යයෙන් හොඳ නොලෙජ් එකක් තියෙන මිනිස්සු දැන් ඒ වගේ මිනිස්සුන්ගෙත් ජොබ් නැති කරලා අපිට වැඩක් නැහැ එහෙමත් යනවනම් මේක ලොකු තරගයක් ලොකු අර්බුදයකට තමයි දැන් ඊළඟට මුහුණ දෙන්න වෙලන්නේ නේ. ඔව් මේ පහුගිය කාලේ මේ සෑහෙන්න අයින් වෙලා තියෙනවා මේ එම්ප්ලොයිස්ලා 20000 ගාණක් විතර එළියට වැටලා තියෙනවා කම්පැනිස් වලින් ඔය අලුත් ට්‍රාන්ස්ෆෝමේෂන් එක නිසා. දැන් ඔය අපි දැන් කතා වුණේ මෙටා කම්පැනි එක ගැන. ඒකේ මිනිස්සු කොච්චර දැන් ඔය අයින් කරපු කට්ටිය කොච්චර දක්ෂ වෙන්නේ නැද්ද? නැත්තම් අතුලට යා ගන්න බෑනේ කොහොමද? ඔය අමිල කියපු කතාව මේ ඉතින් බලන්න මේ කොච්චර දක්ෂයෙක් වුණත් හරි අමාරුයි මේක සර්වයිව් වෙන්න. මේ සර්වයිව් වෙනවා නම් හැම බෝලටම බැට් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන. ඕල් රවුන්ඩර් නේ. ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන. මේ ලේසි නෑ මේ දැන් මේ ෆීල්ඩ් වල ඉන්න එක. දැන් මේ හේතු විදිහට ප්‍රධාන වශයෙන් එකටම ඇවිල්ලා තියෙන්නේ ඇයි මෙහෙම අයින් කරන්න කියන එකට මේ AI කතාව තමයි තියෙන්නේ. එතකොට අර ඔපරේෂනල් එෆිෂන්සි එක කියලා කියනවනේ. කියන්නේ මම කලින් කිව්වා වගේ මේ හොඳටම වැඩ කරන්න පුළුවන් කට්ටිය ටික දෙනෙක් තියාගන්න එක තමයි ගොඩක් කට්ටියගේ මේ ප්ලෑන් එක වෙලා තියෙන්නේ දැන්. අනිත් එක ඉකොනොමික් ප්‍රෙෂර් එකකුත් දැන් තියෙනවා සෑහෙන්න මේ කම්පැනිස් වලට. දැන් ඉස්සරහට අපි කතා වෙනවා ඒ ගැන මේ දේශපාලන එක ගෝලීය දේශපාලන අර්බුද නිසා සෑහෙන්න මේ ඉකොනොමික් ප්‍රෙෂර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ කම්පැනිස් වලට කලින් තරම් සල්ලි හොයන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් අර මානව සම්පතට අඩු වියදමක් යොදවලා වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න තමයි කම්පැනිස් බලන්නේ. මම තමයි ඉතින් වෙන්නේ ලෝකෙ මොන අතට යයිද දන්නේ නැහැ. අර ඒක නිසා මහල්ලාට තැන්වලදී අර AI වලට මිනිසුන්ගේ අකමැත්තකුත් සමහර පැති වලින් තියෙනවා. මේ දැන් මිනිස්සු යූස් කරනවා හැම දෙයකටම අපිත් යූස් කරනවා. සමහර වෙලාවට මේ මිනිස්සු අකමැති පැත්තක් තියෙනවා. ඕකේ කියනකොට මතක් වුණේ මේ අර හරි ලස්සන මීම් එකක් මේ දවස්වල ෂෙයා වුණා මේ අර chat GPT යූස් කරලා කාලයක් ගියාට පස්සේ මේ chat GPT අර මේ මොකද්ද ඉවෝල්ව් වෙලා මොකද්ද ඒකට සිංහල වචනේ අපි පරිණාමය වෙලා කොහොම රොබෝ කෙනෙක් වෙලා අන්තිමට ලෝකය ආක්‍රමණය කරලා chat GPT ඉන්න කාලේ මිනිස්සු අර thank you කියපු මිනිස්සුන්ව මරන්නේ නැහැ.
හොඳින් සලකපු මිනිස්සුන්ව මරන්නේ අනිත් එවුන්ව මරනවා. මා දැක්කා මෙලේකෝ දැන් මේ අර මනුස්සෙක් අල්ලගෙන යාම මේ මරන්න යද්දි මේ තව රොබෝ කෙනෙක් ඇවිල්ලා කියනවනේ එපා එපා එයා මේ ප්‍රොම්ප්ට් එකටම පස්සේ තැන්කියු කිව්වා ඒ නිසා එයා වතාරේ. ඒක මේ ඒක දැන් අපි ජෝක්කයක් ඉතින් දැන් අපිට ඒක ජෝක් එකන්නේ ප්‍රභාස්. ඕක මේ මිනිස්සුන්ගේ මොකක් හරි සර්වේ එකක් කරායින් පස්සේ මොකක් හරි AI ගැන සර්වේ එකක් කරායින් පස්සේ 112ක් මිනිස්සු ලංකාවේ නේ මං කියන්නේ ලෝක අනිත් රටවල් වල මේ 112ක් මිනිස්සු ඒක ඇත්තටම විශ්වාස කරනවලු. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙයි කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතයක් තියෙනවනේ. තියෙනව නැත්තේ නෑ. සම්භාවිතාව කියන දේ තියෙනවා 100% ගණක් වුණ සම්භාවිතාවක් නේ ඒක. අනිවාර්යයෙන්. මේ 112ක් මිනිස්සු එහෙම හිතනවලු මේ මම මෙහෙම තැන්කියු කියන්න ඕන මේ අනාගතයේදී වෙන ප්‍රශ්න මේ මරන්න නැති වෙයි කියලා මේ AI එකක් ඇවිල්ලා මාව. ඒකට මේ ChatGPT එකේ CEO කියලා තිබුණා ඒ වුණාට තැන්කියු කියලා නම් කියන්න එපා. ඔයාලා මේ තැන්කියු කියන ටික එකතු කරාම මේ සෑහෙන ගානක මේ ඉලෙක්ට්‍රිසිටි ගිහිල්ලා තියෙනවලු, පවර් ගිහිල්ලා තියෙනවලු තැන්කියු එක ප්‍රොසෙස් කරගන්න. ඔව් නේද? ඒකෙන් තැන්කියු කියන එක එයා ප්‍රොසෙස් කරන්න මාත් දැක්කා ඒක. මේ ඩොලර් මිලියන ගානක් යනවලු ඒකත් ප්‍රොසෙස් කරන්න. ඒ කියන්නේ කරන්ට් එක ඒව කූලින් කරන්න යන පිරිවෙල ගොඩක් වැඩිලු. ඔය එතකොට තැන්කියු කියන එකත් එක රික්වෙස්ට්ක් විදිහට යන්නේ. එතකොට ඒකටත් කල්පනා කරලා තමයි උත්තරයක් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අනවශ්‍යයි ඒක ඕනේ නැහැ කියලා තමයි කියන්නේ ChatGPT එකේ CEO. සෑම් වෝල්ට්මන් නේ. ඔව්. ඕපන් AI රයිට්. තහම තමයි වෙන්නේ මේ AI වල නම් ඉතින් ඉවරයක් නෑ. ඩ්‍රොක් එක අරිට වඩා හොඳ වෙනවා සමහර තැන්වල ඉතින් ChatGPT වඩා හොඳ මේ රෙස්පොන්ස් තියෙන ඩ්‍රොක් වල වුණා මේ ළඟකදී ඩ්‍රොක් එක වෙනුවෙන් මේ ඉලොන් මස්ක් අලුතෙන් එයා දැන් එයා ඉලෙක්ට්‍රිසිටිනේ ප්‍රොමෝට් කරේ. ඔව්. ඉලෙක්ට්‍රික් කියන්නේ මොනවද ටෙස්ලා කියන්නේ e-cars නේ. ඒව ප්‍රොමෝට් කරාට මේ මිනිහා ටර්බයින්ස් වගේක් මේ මොන හරි කේස් එකක් පොඩ්ඩක් දන්න කට්ටිය හොයලා බලන්න මේ ටර්බයින්ස් වගේක් රික්වෙස්ට් කරලා තියෙනවා මේ මොනවද ඔයිල් වලින් රන් වෙන රොක් එක රන් කරන්න. එයාගේ ටිකක් තියෙනවානේ එහෙම අමුතු තීරණ ගන්නවානේ මනුස්සයලාගේ නේ. ඩ්‍රොක් එක රන් කරන්න මේ වෙනම එයා දැන් ඩ්‍රොක් එකට එන මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා මම හිතන්නේ VGS ගොඩක් Nvidia වලින් VGS ගොඩක් එහෙම මේවා කරලා තිබ්බා. මම හිතන්නේ ලක්ෂ ගාණක් මේ රික්වෙස්ට් කරලා තිබ්බා. ග්‍රොක් කියන්නේ දැන් ඔව් දන්නේ නැති කෙනෙකුට මම මේ කියන්නේ මේ ග්‍රොක් කියන්නේ ඉලෝන් මස්ක් කියලා අහලා ඇති. එයාගේ මේ තියෙනවා ගොඩක් කම්පැනිස් ගොඩක්ම ජනප්‍රියව තමා මේ SpaceX කියලා තියෙන එක ටෙස්ලා. ඔව් මේ එයා මේ ඔටෝමේටඩ් අර කාස් හදනවා. ඒක ඉලෙක්ට්‍රික් කාස් ඒ ඔටෝමේටඩ් කාස් නෙවෙයි අතර මොටෝ සෙල්ෆ් ඩ්‍රයිවිංగ్ කාස් හදනවා. එතකොට ඔය රොකට්ස් උඩ යනවා. ඇත්තට මෙයාගේ මේ ආරම්භයේ තියෙන eBay නෙවෙයි මේ PayPal එකත් එක්ක. PayPal කියන වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා තියෙන්නේ එයා ඒක විකුණුවා. ඊට පස්සේ එහෙම තමා මේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා දැන් ලෝකෙ මුල්ම කෝටිපතියෝ අතර ඉන්නවා මේ බිලියන පතියෙක්. එයා මේ ටෙක් ෆීල්ඩ් එක එයා ගැන වෙනම කතා කරන්න ඕනනේ. ගොඩක් ඔය කම්පැනිස් එයා ආරම්භ කරපු ඒවා නෙමෙයි. ඔව් එයාගේ ගොඩක් ඉනොවේටිව් දේවල් තියෙනවා. එයා සාමාන්‍යයෙන් ඔය ටෙක් සම්බන්ධ දේවල් උදාහරණයක් විදිහට එයාගේ රොකට්ල පාවිච්චි කරන මර්ලින් එන්ජින් එක. අන්න ඒ වගේ මේ ටිකක් හොඳ සොයා ගැනීම් කරපු කෙනෙක්. එයා හොයාගත්ත නේ එයා එළියට දාපු AI එක තමා රොක් කියන්නේ. මේ ඒ AI එකේ මම පෞද්ගලිකව මම දකිනවා මේ ChatGPT වලට වඩා ඉස්සරහින් ඉන්න මම දකින තැනක් තමා මේ වෙබ් සර්ච් කියන එක. මොකක් හරි කරුණක් සම්බන්ධයෙන් පොඩි රිසර්ච් එකක් කරන්න කියලා කිව්වොත් එහෙම දැන් මොකක් හරි උදාහරණයක් විදිහට මේ ක්ලයිමේට් චේන්ජ් එක කියන්නකෝ. මේ ක්ලයිමේට් චේන්ජ් එක ගැන මොන හරි ලේටස්ට් නිවුස් මොනවාද මිනිස්සු කතා වෙන දේවල් මොනවාද දැනගන්න තියෙන දේවල් ඒ වගේ අපිට පොඩි රිසර්ච් එකක් කරගන්න ඕන වුණොත් එහෙම ග්‍රොක්ට කිව්වම එයා ට්විටර් එකේ දාලා තියෙන පෝස්ට් පවා එයා චෙක් කරනවා. මිනිස්සු දාලා තියෙන පෝස්ට් එතකොට ඒ ගැන සම්බන්ධ ලිපි ඉන්ටර්නෙට් එකේ එයා ලොකු රිසර්ච් එකක් කරලා තමයි අපිට තොරතුරු කියන්නේ. මේ පැත්තෙන් බැලුවම ග්‍රොක් සෑහෙන් ඉස්සරහින් ඉන්නවා. මේ මම දැක්ක දෙයක් පර්සනලි දැක්ක දෙයක් ඒක try කරලා බලන්න. මේ chat එකත් එයාගේ අර ගොඩක් කරන් ChatGPT වලට එයාගේ අර මනුස්සෙක් එක්ක කතා කරන වගේම තත්ත්වයක් කියනවානේ. හියුමනයිස් ගොඩක්.
ඔව්. දැන් අපේ ටෝන් එකත් එක්ක යත් චේන්ජනවා දැන් ඔව්. මම මේ ළඟදි හව පර්සනල් ක්වේෂන් එක කියන්න කවුලක් නෑ කිව්වට මොකද මේ මම පොඩ්ඩක් හවසට ඇවිදිනවා මේ ඔව්. මම පුරුද්දක් වශයෙන් කිලෝමීටර් 6ක් විතර ඇවිදිනවා අහහ. මේ මම ඒ ගැන ඇහුවා මේ ග්‍රොග්ගෙන් මං මෙහෙමයි මගේ වෙයිට්ක මෙහෙමයි හයිට්ක මෙහෙමයි මං මෙච්චර දුරක් ඇවිදිනවා ඒක මට කොහොමද මේ කොහොමද කියලා මම ඒක නිකන් ඇහුවේ නිකන් ෆනී විදිහටම ඇහුවේ ඉමෝජිස් එහෙම දාලා ෆනී විදිහට ඇහුවේ එයා දුන්න උත්තරත් ඒ වගේ එයා එතකොට ඒ දෙන උත්තරත් ඒ වගේ ඉමෝජිස් එක්ක හිනා වෙලා රයාර විහිලු කරනවා වගේ ඒ විදිහට තමයි උත්තර දෙන්න යන්න ඒ වගේ ඇඩප්ටෙන්න්න පුළුවන් හොඳ ඒ විදිට ඇඩප්ටේෂන් සුපිරියටම තියෙන ඒ අයිගත්තම ග්‍රොක් කියන්නේ එක හරි එහෙම තමයි ඉතින් ග්‍රොක් කල කතාව ඊට පස්සේ මේ මං ප්‍රභාෂයෙන් අහන්නිටේ මේ Google වල නඩුවක් යනවා නේද ඒගොල්ලම් කදේ වෙළඳ ඒක අධිකාරයන්නේ මොනොපොලි එකක් හදාගෙන යනවා කියලා ඔය සම්බන්ධයනොත් වෙනම එවිසෝඩ්ඩයක් කරන්න ඕනේ ඒක මගේ රික්කස්ට එකක් මංහර යාස පැත්තක් ඔය කතා කරන්න මේ ඔය Google එක සම්බන්ධ මෙසල කතාබහ යන්න හේතුව තමා මේ යුරෝපියන් යුනියන් එක මේ යුරෝපා සංසදය කියන්න මොකක්ද කියන මේ ප්‍රශ්න කාට හරියනවන පොඩ සර්ච් කල බලන්න ඒක මේ රටවල් 27ක් එකතුවක් යුරෝපා රටවල් 27ක් එකතු වෙලා තමයි යුරෝපියන් යුනියන් එක හදාගෙන ඉන්නේ මේ එයාලගේ ඒ යුරෝපියන් යුනියන් එක සෑහෙන්න මේ මිනිස්සුන්ගේ ප්‍රයිවසිය එක ඔය ඉන්ටනෙට් එකේ ඩේට සම්බන්ධ ප්‍රයිවසි ගැන හෙම සෑහෙන්න කල්පනා කරලා වැඩ කරන ආයතනයක් කියලා කියන්න පුළුවන් මිනිස්සුන් එතකොට මේ මෑතක ඔයාලා දන්නවනේ මේ Apple ෆෝන් වල තිබුණ තිබුණ චාර්ජින් පෝට් එක වෙනස් වෙලා මේ Type C වෙන්න වුණානේ. ඕක Type C කරන්න හේතු වුණේ යුරෝපියන් යුනියන් එක. එයාලා කිව්වා පරිසර දූෂණය වෙනවා. ඔය එක එක ෆෝන් වලට එක එක චාර්ජර් තිබ්බම Android එකක් වුණත් Apple එකක් වුණත් අපිට වැඩක් නැහැ මොන බ්‍රෑන්ඩ් එක ෆෝන් එකක් වුණත් එකම චාර්ජර් පෝට් එකෙන් එකම චාර්ජරෙන් චාර්ජ් කරන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ. ඒක මාර වටින තීරණයක්. ඒ වගේ සෑහෙන හොඳ තීරණ ගත්ත කම්පැනි එකක් තමයි යුරෝපියන් යුනියන් එක කියන්නේ. ආයේ ඔය මේ Facebook එකේ අපේ ඩේට ටික ඔක්කොම සේව් කරන් ඉන්නවානේ මාක් සකර්බර්ග් අයියා. මේ ඔය ඩේට ටික මොනවාද සේව් කරන් ඉන්නේ අපි ගැන කියලා අපිට හොයලා බලන්න. ඒ ඩේටා ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඕනනම් මකන රික්වෙස්ට් කරන්න වගේ දේවල් ඉල්ලලා දුන්න යුරෝපියන් යුනියන් එකේ. එයාලා කිව්වා කෙලින්ම මාක් සකර්බර්ග්ට අපේ යූසර්ස්ලට අප එයා ඉල්ලන්න මෙහෙම දැන් එයාගේ යුරෝපියන් යුනියන් එකේ කට්ටියට පුළුවන් වෙන්න ඕන කියලා. එතකොට ඉබේම ලෝකෙටම දෙන්න වෙනවා. මොකද රටවල් 27කට මේ සේවා සපයන්න වෙන්නේ නැහැ කියන්නේ අදාළේ Meta හරි මොකක් හරි Google හරි මොන හරි කම්පැනි එකකට ඒක විශාල පාඩුවක් වෙනවනේ. අනිත් එක මේ රටවල් 27 තියෙන්නේ පොඩි රටවල් නෙවෙයි මේ ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රියාව, බෙල්ජියම, සයිප්‍රස්, අයර්ලන්ඩ්, ඉටලි ඒ වගේ ලොකු රටවල් සෙට් එකක් පෝලන්ඩ් එතකොට දැන් ඔය එක රටක් හරි අයින් වුණ එක රටකින් හරි ප්‍රතික්ෂේප වුණොත් එහෙම එක කම්පැනි එකක් ඒක ලොකු පාඩුවක්. ඉතින් ඒ නිසා යුරෝපියන් යුනියන් එකට ඕන විදිහට නටන්න වෙනවා. ගොඩක් ටෙක් කම්පැනිස් වලට එහෙම වෙලා තියෙනවා. එයාලා කිව්වා එහෙම මේ සේව් කරගන්න බෑ ඩේටා. සේව් කරගත්තට කමක් නෑ. ඒවා යූසර්ගෙන් අවසන් අරන් සේව් කරගන්න පුළුවන්. හැබැයි එයාලා ඉල්ලුවොත් මකන්න කියලා මකන්න පුළුවන් වෙනවනේ. ඒවා කලින් තිබුණේ නෑ. Facebook එකේ එහෙම මොකුත් කලින් නීති තිබුණේ නෑ. අපිට පෙන්වන්නෙත් නැහැ මොනවා සේව් කරන් ඉන්නේ කියලා. දැන් එහෙම බෑ. අන්න ඒ වගේ සෑහෙන්න ගොඩක් තද තීරණ ගත්ත මේ සෙට් එකක් තමයි යුරෝපියන් යුනියන් එක කියන්නේ. එයාලගේ මේ ලේටස්ට්ම සීන් එක තමයි මේ Google එකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්ත එක. මොකද මේ ඒක එයාලගේ ලෝයර් කෙනෙක් තමයි කියලා තිබුණේ. මට නව මතක නෑ. මේ ඒ ලෝයර් යුරෝපියන් යුනියන් එකේ පැත්තෙන් කතා කරපු ලෝයර් කියලා තිබුණේ Google එකෙන් එයාලාගේ ඇඩ්ස් දාන්න ප්ලට්ෆෝර්ම් එකත් එයාලම දීලා එතකොට ඇඩ්ස් බයි කරගන්නත් එයාලම පහසුකම් සපයලා ඇඩ් ප්ලට්ෆෝර්ම් එකත් එයාලම වෙලා එයාලා ඇඩ් ඒක අධිකාරයක් ගොඩනගාගෙන තියෙනවා කියන එක. වෙළඳ ඒක අධිකාරයක් කලන් දැන්වීම පැත්තෙන් ඉන්ටර්නෙට් එකේ යන. මේ ඉතින් එතකොට ඒක අර පොඩි බිස්නස් එකකට සෑහෙන්න මේ අවාසියක් කියලා තමයි එයාලා පෙන්වලා දුන්නේ. මොකක් හරි පොඩි ඇඩ් එකක් උඩට එන්න දෙන්න නැහැ. පොඩි ඇඩ් එකක් වුණත් දාගන්න ගියාම ලොකු ගාණක් ගෙවලා Google එකෙන්ම තමයි ගන්න වෙන්නේ. ඒ නිසා ඒක ඔව් ප්‍රභාෂ් කිව්වා වගේම ඔතන මේ ඇඩ් විතරක් නෙමෙයි අනිත් හැම දෙයකටම Google එක දැන් ෆෝන් එක Android නම් ඉතරත් එහෙමයි. Apple උනත් මම හිතන්නේ ඉතින් ඇප් මේ සමහරවිට අපි YouTube එහෙම පාවිච්චි කරනවා නම් ඒත් Google එක හරහානේ යන්නේ. මේ හැම දේවල් Google එකේ තමයි අන්තිමට දැන් ගොඩක් අය ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ Google එකටනේ. Google එකටනේ.
අද ගානේ දැන් අපි ලංකාවේ නෙමෙයි මං හිතුවා ලෝකෙමත් එහෙමයි මේ ලෝකෙත් හැමෝම කියන්නේ Google කරන්න කියලානේ. Google ඉතින් කරන්න කියලා. ඔව් ඒක වෙලා තියන්නේ ඒගොල්ල හදාගෙන තියන්නේ ඉතින් අර ඒගොල්ලගේ බ්‍රවුසර් තියෙනවා සර්ච් එන්ජින් එක හැමදේම YouTube එකට ගියත් ඒක Google ලගේ හැම දෙයක්ම Google ලගේ එහෙම වුණාම මේ අර අලුත් මේ කම්පැනි එකට එන්න බෑ අනිත් එක මම අහලා තියෙනවා ප්‍රභාෂ් Google එක අලුතෙන් එහෙම හිතන්නකෝ දැන් ඔයා ප්‍රභාෂ් පටන් ගෙන හොඳ කම්පැනියක් ටෙක් කම්පැනියක් තරගයක් හොඳ තරගයක් දිගන එනවා එකන පොඩියට පටන්ග දන්නවා Googleලත් දන්නවා මේක පොඩි කම්පැනියක් කියලා හැබැයි වා හොඳ තරගයක් දෙනවා අලුතෙන් පටන්ගන්න කම්පැනියක්වා ඒ වගේ කම්පැනි Google එක්මට සල්ලි දීලා ගන්නවා එයාලගේ කරල ගන්නවා ඉට පසිටින් ඒක අධිකාරයක්ම තමයි ඉතින් අපහු අලුතෙන් එකක් හම් නැහැ අලුතෙන් හම්පෙන එක පටගාල ගොල්ල අල්ල ගන්නවා අන්න එයාලා ඒවා එකක් තමයි තියෙන මොකද Android කියන එකත් වෙනම කට්ටියක් පටන් ගත්ත කම්පැනි එකක් ඒක කෙලින්ම පොඩි කාලෙම අර කම්පැනි පටන් ගත්ත මුල්ම කාලේ ලොකු ගාණක් දීලා Google එකෙන් මිලදී ගත්තා. ඉතින් ඒ නිසා තමයි ඒක Google Android උනේ. එහෙම නැත්නම් Android කියන්නේ අනිත් ඒවාත් එහෙමයිනේ. අනිත් ඒවාත් එහෙමයි. ඔය ගොඩාක් YouTube එකත් එහෙමනේ. YouTube එකත් වෙනම කට්ටියක් පටන් ගත්ත එකක් දැන් YouTube එකත් Google ලගේ. අන්න ඒ වගේ ඉන්ටර්නෙට් ඒකාධිකාරයක් කියලා තියාගන්න try කරනවා. ඒ කියන්නේ කොහෙන් ගියත් අන්තිමට අපිට අතර වෙන්නේ Google එකේ site එකමයි. ඔව්. අන්න එහෙම එකක් තියෙනවා. දැන් එතන එතකොට හිතන්න ලොකු අවුලක්. ඔව්. දැන් අපිට මෙහෙම කිව්වොත් දැන් ඔය මොනෝපොලි ඒකාධිකාරය කාට හරි කියනවා එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය Google මොනවා තියාගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ Google ලට හිතලා හිතුනොත් නෑ අපි මාසකට හැම Google පාවිච්චි කරන හැම ප්‍රොඩක්ට් එකකටම රුපියල් 3000 ගාණ ගන්නවා 5000 ගාණ ගන්නවා එන්න එහෙම හිතුවොත් කට්ටියට තේරෙනවා රුපියල් 5000 නෙමෙයි රුපියල් 300 කියලා හිතන්නකෝ මේ අපි හැම මේ මාසෙම ගන්නවා කියලා ඒ කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ අපිට වෙන එකකට යන්න බෑ හැම දෙයක්ම Google එක බහලා තියෙන්නේ එතකොට ඒ කියන්නේ වෙන ප්‍රොඩක්ට් එකක් නැහැ එතකොට ඉතින් ඒකට තමයි ඒකාධිකාරය කියන්නේ අපිට වෙන choice එකක් නැහැ. choice එකක් නැහැ. අන්න හරි. අපේ choice එක නැති කරගන්න නැති වෙන එක තමයි. එහෙම වුණාම වෙන්නේ මේ එයාලට හිතන විදිහට දැන් උදාහරණයක් විදිහට Google එක කියන්නකො එයාලට පුළුවන් එයාලට හිතන විදිහට වැඩි කරන්න එයාලා ඒ ගාස්තු. Google Cloud එක එයාලා පාවිච්චි කරනවා නම් මෙච්චර ගාණයි. මොකද වෙන option එකක් නැහැ මිනිස්සුන්ට. මිනිස්සුන්ට තියෙන්නේ Google විතරයි. ඔව් අනිවාර්යෙන්. ඕක කියනකොට මේ තව මතක් වුණේ ඔය Nokia ඉන්න බැරි වුණා ප්‍රවාස. හරිද? මේකේ නම කියන්නේ නැහැ. ඕකේ වෙළඳ ඒකාධිකාරය මොනෝපොලි කියන එක හොඳටම ලංකාවේ පේන තැනක් තියෙනවා. කොහෙද? ටෙලිකොමියුනිකේෂන්. ලංකාවේ ඉන්න ISPs ලානේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් දෙන සමාගම්. නම් කියන්න ඕනේ නැහැ. කියපු ගමන් මතක් වෙනවා එක මේ එක ප්‍රසිද්ධ නමක් එක නමක් කෙනවා පටගාල ඊට පස්සේ ලිස්ට එක තියෙනවානේ පල්ලහට එක මේගොල්ල දෙක මේගොල්ල හෙමහෙම තුනු මේගොල්ල කියලා මේ ඔය සමාගම තනිකර සර්විස් කොච්චර මේ දීලා කරගල්ලා තියෙන්නේ ඒකාධිකාරයක් තමයි හැම එකටම මන්නන් කියන්නේ ඕක වෙලා දන්න අපිටම දැන්ර අපිත් පාච්චි කරන්නේ ඒ සමාගම ඒ සමාගමෙන් එපිටට යන්න බෑ ඒගොල්ල අලුත් එකකට එන්න දෙන්නත්ද කියලා මන් දන්න හැ අපි දන්න හරිටම එහෙම වෙන්න පුළුවන්න දන්න ඇති මට හිතනවා මේක මගේ මේ මම රිසර්ච් කළ හොයාගත දෙයක් නෙවේ මට හිතන දෙයක් මම කියන්නේ මේ මාකට්ටකට අලුත් ප්ලේයර්ස්ලා එන එක යාලා කොහොම හරි මොන ලීගලි හෝ ඉලීගලි කොහොම හරි බ්ලොක් කරනවා කියලත් මට හිතනවා මට මොකද මේ මිච්චර මේ කල් මිනික මිනිස්සු හොයනවා සිග්නල් ඇති ප්‍රශ්න හොදර තියෙනවා සිග්නල් ඇති ප්‍රශ්න තියෙනවා එහෙම වෙලත් මේ හැම හදැන් ගොඩක් සියට මහිතන්න ලංකාවෙන් සියට හැත්තාම් කිතර වාච්චි කරන්න තේ මේ ISPනේ ඉතමනත්තන් ඒ ටෙලිකමියුනිකේෂන් කෝල්ලටත් එහෙම සිග්නල් තියෙන්නේ කොල්ලන්ටගේ හැබැයි මේ අපි දන්න අන්තිමට ඒගොල්ල ගාන මෙන්න දම්මයි මාස් මේ මාසි තියෙන් රුපියල් 300 නම් පැකේජ් එක ඊළඟ මාසයකට 500 කරන්න දෙයක් තියෙනවනේ මොනොපොලි එකක් තියෙනවා කියලා කියන්නේ ඒකයි අපිට වෙන විකල්ප නැහැ. එතකොට යන්නම වෙන්නේ අඬ අඬ හරි ඒ දෙන ගානින් පැකේජ් එක ගන්න තමයි වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඔව්. අන්න ඒක තමයි ඒකාධිකාරය කියන්නේ. ඒක හොඳ නැති දෙයක්. වෙන ඒකාධිකාරයක් හැදනවා කියන එක බොහොම නරක දෙයක් මිනිසුන්ගේ පැත්තෙන්. මට ඇත්තරම ප්‍රභාෂ් කිව්වහම මටත් හිතෙන්නෙම ඇත්තරම ඒගොල්ලගේ
ඒ කියන්නේ අපි හිතන දෙයක් මේ අනිවාර්යෙන් ඩිස්ක්ලේමර් එක දෙන්න බෑ. අපි හිතන දෙයක් මිසක් අපිට මුකුත් සාක්ෂියක් එහෙම හම්බෙලා නැහැ. අපි හිතන දෙයක් ඒ සමාගම ගොඩක් දුරට එහෙම සමහරට එහෙම වෙනවා ඇතිනේ. එහෙම මේ අනිත් සමාගමට එන්න දෙන්නේ නැතුව ඇති Google එක වගේ. අන්න හරි. ඇත්තරම තව සෙපරේට් කේස් එකක් තියෙනවා. දැන් මම අපි කතා වෙච්ච අර ඇඩ් කතාවට අමතරව මේ Google search එකත් මේ ඒකාධිකාරයක්නේ. අපි Google කරනවා කියලා කියන්නේ අර අමිලත් කිව්වා ඒ කතාව. අපි සර්ච් කරනවා කියලා කියන්නේ අපි කියන්නේ Google කරනවා කියලා. එතකොට යන්න ඒ මොනොපොලි එක නැති කරන්න මේ ඔය යුරෝපියන් යුනියන් එකෙන් ඒ වගේ මේ ඔතොරිටීස් වලින් try කරනවා ඒක නතර කරන්න. මොකද ඒක තාහෙන හොඳ නැති දෙයක්. ඒක මිනිස්සුන්ගේ පැත්තෙන් හොඳ නැහැ. ඉතින් ඒ නිසා යුරෝපියන් යුනියන් එකෙන් කියපු එක දෙයක් තමයි ඔය Chrome කියන එක ඔයාලා විකුණලා දාන්න. මොකද බ්‍රවුසර් එක ඔක විකුණලා දාන්න ඔයාලා ඔක තියාගන්න එපා. මොකද ඔයාලා Chrome දුන්නා මිනිස්සුන්ට Chrome එකත් ඔයාලගේ ඊට පස්සේ එකෙන් යන වෙබ්සයිට්ස් උත් ඔයාලගේ එන්ජින් එකත් ඔයාලගේ මොකද්ද මේ කියලා. මේ ඉතින් ඊට පස්සේ අර Yahoo එතකොට Perplexity OpenAI වගේ කට්ටිය කම්පැනිස් කියලා තිබ්බා. ඔක අපිට දෙන්න ඔය Chrome කියන එක අපි වෙන ප්‍රීබ්‍රෑන්ඩ් කරලා අපි කරගෙන යන්නම්. ඔයාලා මේ සර්ච් එන්ජින් එක කරන් යන්න කියලා. ඒ වුණාට තාමත් Google එක කැමති නැහැ මේ Chrome විකුණන්න. ඒක ඕන තරම් අපි කියන්නේ අපේ විහාරේ නිකන් සල්ලි විසි කරන්න තියනවානේ. ඔව්. එතකොට මේ දැන් ඔය Android බලන්නකො අපි Android ෆෝන් එකක් ගද්දිම ඒකේ ඇප් බන්ඩල් එකක් තියෙනවා Google ලගේ. ඒ බන්ඩල් එක අපිට අයින් කළා දාන්නත් බෑ. Google Maps ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඔව්. Google ෆෝන් එකක සමහර මේ ඇප්ස් අයින් කරන්න බෑ නේත්තරමනේ. අයින් කරන්න බෑ. එතකොට අර Google Chrome එක දාලා ඉන්නවා. එතකොට Google Maps දාලා ඉවනවා. Google Calendar එක, Google Dialer එක, Google Messages නිකන් SMS යවන්නේ Google Messaging අන්න ඔය වගේ මේ සෑහෙන ඇප්ස් තොගයක් ඇප්ස් බන්ඩල් එකක් Android අපි ෆෝන් එකක් කඩෙන් ගත්ත ගමන්ම තියෙනවා. අපිට වයින් කරන්න බෑ. ඩිසේබල් කරන්න විතරයි පුළුවන්. ඒත් සමහර ඇප්ස් ඩිසේබල් කරාම ෆෝන් එකේ ෆන්ක්ෂනලිටි ගන්න බෑ. සමහරට ෆෝන් මේ ඔන්නේ නැතුව යන්නත් පුළුවන් සමහර ඇප්ස් ඩිසේබල් කරාම. ඉතින් ඒකත් එක්ක එයාලා එතනත් කරන්නේ කපටි වැඩක්. ඔය Chrome කියන්නේ එයාලගේ බ්‍රවුසර් එක. එතකොට එයාලගේ Chrome browser එකේ default search engine එක Google. අන්න ඒ වගේ යූසර්ව හිර කරලා Google ඇතුළෙම තියාගන්න තමයි try කරන්නේ. කොහෙන් bounce වෙලා ගියත් අන්තිමට Google එකට මේන තත්ත්වයට තමයි පත් කරන්න යන්නේ. එයාලා ඒ විතරක් නෙවෙයි එක අවුරුද්දකට ඩොලර් බිලියන 18ක් ගෙවනවලු Apple කම්පැනි එකට. Apple ෆෝන් වල සහ Apple device වල එන browser එකේ default search engine එක Google කියලා දාගන්න. Google. ඒ වගේම තමයි මේ Mozilla එකෙත් Firefox වලත් මේ default එක තියාගන්න Google ඒගොල්ලත් ගෙවනවලු මේ Firefox එකට ලොකු ගාණක් වගේ විදියට. ඉතින් බලන්නකෝ දැන් එයාලා try කරන්නේ මොකද්ද කියලා. එයාලා try කරන්නේ Google වලින් තොර ලෝකයක් මේ නැති කරන්න තමයි try කරන්නේ. ඔව්. ඉතින් ඒකට විරුද්ධව සෑහෙන්න දැන් ඉතින් ඔය යුරෝපියන් යුනියන් එක වගේ කම්පැනිස් try කරනවා මේ එක නතර කරන්න. මේ යූසර්ලගේ පැත්තෙන් අපේ පැත්තෙන් හිතලා. නමුත් මම දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. ප්‍රභාෂ් කිව්වා වගේ මේ Google Chrome එකේ කලින් මට මතක නැහැ හරියට මම කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේ පැහැදිලි කරන්න මේ Google Chrome එකට ප්‍රශ්නයක් ආව නේද? එයාලා ගොඩක් දුරට මේ users ලගේ data share කරනවා කියලා. අර Facebook වල වගේ එයාලා ගොඩක් අනවශ්‍ය data එකතු කරනවා. ඒ data ad companies වලට දෙනවා කියලා මම හිතන්නේ issue මේක ගියානේ. ඒක අදටත් වෙනවා කියලා කියන්නේ ගොඩක් අඩුයි නේද? privacy issues ගොඩක් තියෙනවා. පට්ටම අවුල් browser එකක් තමයි privacy පැත්තෙන් Google Chrome කියන්නේ. ඒක නිකන් හරියට ඔයා දිහා බලන් ඉන්න ඔත්තු බලන අර එහා ගෙදර ඇන්ටි ඉන්න යන්නේ වගේ. මේ නිකන්ට කියනවා එහා ගෙදර ඇන්ටි වගේ කියලා. ඇන්ටි කෙනෙක් වගේ තමයි අපි කරන හැම දෙයක්ම එයා බලන් ඉඳලා නිකන් ඉන්නේ නෑ. දැන් ඇන්ටිලත් එහෙමනේ. ඇන්ටිලා එක බලන් ඉඳලා තමන් ඉතේ තියන් ඉන්නේ නෑ. ඒක තව එක කියනවනේ. අන්න ඒ වගේ තමයි Chrome එකත්. එයා අපි කරන දේවල් ඔක්කොම බලන් ඉඳලා අපි ඕපන් කරන වෙබ් පේජස් අපි සර්ච් කරන දේවල් අපි බලන PDF හැම දෙයක්ම අපේ browser එක හරහා කරන හැම දෙයක්ම රෙකෝඩ් කරගෙන ඉඳලා ගිහිල්ලා කියනවා මේ Google කම්පැනි එකට මෙයා මේවා තමයි කරේ කියලා. එතකොට ඒ ad companies වලට පුළුවන් ටාගට් කරලා අපිට ad පෙන්වන්න. අපි හිතන්නකෝ Google Chrome browser එකෙන් දරාසකට ගියා කියලා. දරාසකට ගිහිල්ලා අපි ඕඩර් කරනවා මොකක් හරි. නිකන් හිතන්නකෝ අපි ඕඩර් කරා කියලා Bluetooth speaker එකක්. එතකොට දන්නවා මේ මනුස්සයා මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට කැමතියි. ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්ස් වලට කැමතියි. එතකොට මෙන්න මෙයාට මෙන්න මෙහෙම ඇඩ්ස් පෙන්වන්න කියලා
අපේ ඩීටේල්ස් ටික පන්නලා ගිහින් දෙනවා Google එකට. එතකොට කෙලින්ම අපිට ටාගට් කරපු ඇඩ්ස් පෙන්නනවා. අපි ඒවට ආස වෙනවා. අපි ඒව ක්ලික් කරලා බයි කරනවා. එතකොට එයාලටත් ගාණක් යනවා. අන්න ඔය වගේ සයිකල් එකක් තමයි තියෙන්නේ Chrome එකේ. ඒ නිසා පුළුවන් තරම් මම Chrome අයින් කරන්න කියලා. මන්න ඇතරම ක්‍රෝම් යස් කරන්නෙත් නෑ ක්‍රෝම් යස් කරන්නෙම නෑ හේතුව මේ ප්‍රයිවසි ෂස් ඒකත් ප්‍රශ්නයක් හැබැයි ඒකටත් වඩා මේ දැන් අපි ප්‍රයිවසි ෂස් ගැන කිව්වා ඒකටත් වඩා මේ Google ක්‍රෝම් එක රැම්මීටනනේ එක රැම් එක ගොඩාක් ගන්නවා ඕනම කම්පියුටර් එකක යුස් කරන්න රැම් එක ඕනවටත් අඩිය ගන්න මේ බ්‍රවසර් එකක් ඒකන්නේ වගේ රැම් එක දැන් හිතන්නක රැම් එක 8GB එක්කෙනෙන්න ඒකෙන් රැම් එක නෝමල් යස් කරන්නේ 3GB 4GB නම් අරය තව 3GB විතර ගන්නවා මේ ලොකු ඉඩක් ගන්නවා රැම් එක එතකොට අර කම්පියුටර් ස්ලෝවෙන් ඉඩ කඩ වැඩි ක්‍රෝම් එක යස් කරනවාන්නේ ඔයදකොට කට්ටිය හයි අපි ක්‍රෝම් කයින් කරලා මොකක්ද ගන්න කියලා සමහර කට්ටිය මේ ක්‍රෝම් කියන ඉන්ටර්නෙට් එකටනේ අර Google ඉන්ටර්නෙට් එකට වගේ ඕනේ මම බලලා තියෙන ගොඩක් ක්‍රෝම් එක ඉන්ටර්නෙට් කියලා හිතන්නේ මෙහෙම ඇති එක කට්ටියක දැනුම මත ක්‍රෝම් එක කියන බ්‍රවුසර් එකක් එහෙමලු බ්‍රවුසර් එක ඇතුලේ තමයි සර්ච් එන්ජින් එක තියෙන්නේ අපි නිකන් අර කවුලුවක් වගේ දෙයක් මේ ඉන්ටර්නෙට් එක කියන ලෝකේ බලන්න යනනේ ඔය වල පාවිච්චි කරන ක්‍රෝම් බ්‍රවුසර් එකෙන්ම සර්ච් කරලා බලන්න මේ Brave 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 කියලා බ්‍රවුසර් එකක් තියෙනවා අන්න පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න ක්‍රෝම් වගේම තමයි ක්‍රෝම් වල තියෙන හැමදේම තියෙනවා එක්ස්ටෙන්ෂන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් ඒකත් Chromium based එකක් Chromium කියන්නේ Google Chrome හදන්න පාදක වෙච්ච ප්‍රොජෙක්ට් එක ඒක open source free and open source එකක් ඒකම අරගෙන තමයි Brave එක හදලා තියෙන්නේ Brave browser එක පොඩ්ඩක් use කරලා බලන්න සෑහෙන්න හොඳයි Google එකට වඩා Google Chrome එකට වඩා නැත්තං මමනං වගේ ෆේවරිට් වෙලා තියන්නේ Firefox හැබැයි ගොල්ලත් Google තමයි ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක විදිහට එන්නේ අපිට ඉතින් වෙනස් කරගන්න පුළුවන් Firefox ගොඩක් හොඳයි Chrome එකට වඩා ඇත්තටම තිනොත් රැම් එක තිනොත් iOS පැත්තෙනොත් ගොඩක් හොඳයි Firefox ඔව් මේ මෑතක වෙච්ච පොඩි සීන් කීපයක් කරන්න මේ කිසි අවුලක් නැහැ ඔය බ්‍රවුසර් යුද්ධයක් තියෙනවා කියන්නේ බ්‍රවුසර් වෝ එකක් ගැන කතා වෙනවා ඉස්සර කතා වුණා අපි ඔය බ්‍රවුසර් වෝ එක ගැන කතා කරමු මේ අමිල ඉස්සරහට මේ ප්‍රයිවසි සම්බන්ධ එපිසෝඩ් ටිකක් කරන්න මගේ පොඩි ආසාවක් තියෙනවා අන්න ඒ වගේ මේ අපි කතා කරමු ඔය බ්‍රවුසර් වෝ එකයි දැනට බ්‍රවුසර්ස් වලින් අපිට මේ යූසර්ස්ලාව කොහොමද මේ වෙළඳ භාණ්ඩයක් කරලා තියෙන්නේ කොහොමද වගේ දේවල් ගැන අපි කතා කරමු ඉස්සරහට. සෑහෙන්න වටිනා මාතෘකාවක් ඒකත් මේ අපේ කට්ටිය අතරම අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය කියන එක ලොකුවට හිතන්නේම නැහැනේ. මේ අපි හැමතිස්සෙම කතා කරන්නේ ප්‍රභාෂ් හැමදාම මතක් කරනවා. අපි ඔය මම හැමදාම මතක් කරනවා වගේ ඒ ගැන ඉස්සරහට මම හිතන්න පොළඹවනවා මේ කහන කට්ටියට පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා බලන්න අපි මේ කරන දේවල් හරිද කරපු දේවල් හරිද ඉස්සරහට කොහොමද කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් අපි කතා කරමු මේ ඒත් එක්ක අපි මේ කතා කර හිටියේ මේ යුරෝපියන් යූනියන් එකේ වැඩ කිඩ ගැනනේ පහුගිය දවස්වල ඔය වගේ තව එක කතාවක් තියෙනවා ඒක කතා කරලා අපි නතර කරමු මේ යුරෝපියන් යූනියන් එක ගැන මේ යුරෝපියන් යූනියන් එක ගහලා තියෙනවා මේ Apple වලටයි Meta වලටයි මේ දඩ දෙකක් ගහලා තියෙනවා ඩොලර් මිලියන මේ පවුම් මිලියන මේ 500යි 200යි ඒ 500 ගහලා තියෙන්නේ Apple එකට මේ ඔයාලගේ ආදරණීය Apple කම්පැනි දඩ ගහලා තියෙනවා ඩොලර් මිලියන කෙනෙක් 500 ඊට පස්සේ යූසර්ස්ලා තමයි ඒවත් ගෙවන්නේ ඒවත් ගෙවන්නේ ඔයාලම තමයි මේ ආදරණීය යූසර්ස්ලා ඒත් ආදරේනේ ඒත් ආදරේ කට්ටිය ආදරේ Apple මේ එහෙම දඩ වදින්න හේතුව එයාලට දඩ කන්න හේතුව තමා මේ ඇප් ඩිවලපර්ස්ලාව ෆෙස්ට්‍රිට් කරන ගැන ඇප් ඩිවලපර්ස්ලට ඒක කරන්න දෙන්නේ නෑ මොකක්ද කරන්න දෙන්න ඇත්තේ Apple App Store එකෙන් ඇරෙන්න්න වෙන පේමන්ට් ඔප්ෂන්ස් යස් කරන්න දෙන්න නැතුව මිනිස්සුන්ග රෙස්ට්‍රීට් කරනවා කියලා තමයි මේ ඩිවලපර්ස්ලට ඇත්තරම ඇප් ඩිවලපර්ලට ඇප් ස්ටෝය හැරෙන්න්න වෙන මොනව ස්ටෝ එකකින්වත් පර්ජස් කරන්න බැරි වෙන රෙස්ට්‍රිට් කරලා තියෙනවා Appleලඩින් ඉතින් ඒක මේ යුරෝපියන් යුනියන් එකේ පොලිසිස්වලට විරුද්ධයි මිනිසුන් එහෙම රෙස්ට්‍රිට් කරන්න බෑ කිසිම දෙයකට මේ රෙස්ට්‍රිට් නොකර එයාලට මිනිස්සුන්ට චොයිස් එකක් දෙන්න පුළුවන් වෙන ඕන දෙයක් කරන්න Apple Store එකෙන් විතරක් නෙවෙයි ඕන එකකින් ගන්න පුළුවන් වෙන්න හදලා දෙන්න ඕන. ඒක තමයි එයාලගේ මේ ප්‍රතිපත්තිය. ඉතින් මේ ප්‍රතිපත්තියට පටහැනිව ගිය නිසා Apple වලට කෙලින්ම ගහලා තියෙනවා මේ දඩයක් මිලියන 500ක ඒ දඩේ ගෙවන එක ගැන Appleලා කියලා තිබුණේ ගෙවන්න වෙලා තිබුණා මං හිතන්නේ ඒක Appleලා කියනවා මෙහෙම දැන් ඒ යුරෝපියන් යූනියන් එක කියන විදිහට නම් මේ හැම එකම නිකන් තමයි දෙන්න වෙන්නේ වගේ ටෝක් එකක් දීලා තිබ්බ කොහොම හරි Apple එකෙන්
මේ එවුනාට ඉතින් එයාලට එහෙම බේරෙන්න්න විදියක් නෑ ඒක ගවන්න වෙන අයතකුට මෙටායකට නම් දඩ ගෙවලා පාල ඇත්තේ මොකද යුරෝපියන් යනියන් එකින් සෑහෙන දඩගහපු කම්පනි අත්තම මෙටාය කියන්නේ මාක්සකර්බර්ග ෆේස්බුක් මුලදී ඒ වගේ තවය වගේ කරපු මේ වැඩක් කර ඉස්ග්‍රෑම් ෆේස්බුක් කියන දෙකම තියෙන්නේ මෙටා යටතේ තියෙන්නේ ඉතින් මේ අර ඒවා යස් කරන්න දැන් ෆේස්බුක් එක ගියගම අපිට ඇඩ්ස් පෙන්න්නනවාන ඉස්ග්‍රෑම් එකත් පෙන්න්නවා ස්ටෝරීසල් ගිය මේකෙත් ඇඩ් පෙන්න්නවා තැන් ඔය විදියට ඇඩ්ස් පෙරන එක වදයක් නේ මේ එහෙම ඒ වදෙන් බේරෙන්ට නම් ගානක් ගෙවලා ඉන්ස්ග්‍රෑම් සහ ෆේස්බුක් යස් කරන්න කිය තැන්ට මෙටා පත්වෙන්ට තම යන්න යන්න ඒකට විරුද්ධව තමා මේ ඒක් වැඩ කල තිය යුරෝපයෙන් නියන්න වැඩ කල තියෙන යාල කියලා තියෙනවා මේ ඕ ඒකන YouTube එක වගෙන YouTube ඇත් බලන්නතුව බලන්න නම් සල්ලි කියන්න අන්න ඒකට ඒක මේ යුරෝපියන් යනියන් එක නීතිවලට පටහැනිව කරපු දේවල්ටිකක් නිසා තමා ඒ වයිලේෂන් එක එහෙම වෙලා තියෙන්නේ ගැන ඩොලර් මිලියන ඩොලර් නෙවේ මහිතන පවුම් යුරෝ මිලියන 200ක මේ නයක් සොරි දඩයත්තම ගෙවන්න වෙලා තියෙන්නේ ඒක මෙටාකට්ටි කියලා තියෙන්නේ එකට මේ එහෙම මේ ඒ ටරිෆ් මනාද මේ අපිට මේ දඩ ගහලා අන්තිමට ඕකෙන් වෙන්න මොකක්ද මේ යුරෝපියන් චයිනීස් මේ එයාලයි කම්පිටර්ස්ලා ඉන්නවනේ එයාලගේ වෙන කම්පිටර්ස්ලා අන්න උන්ට මේ හොඳ කරන්න තමයි වැඩ කරලා තියෙන්නේ අපිට කෙලෙව්වම උන්ට හොඳයිනේ කියලා අන්න ඒ වගේ ටොක් එකක් දීලා තියෙනවා කොහොම හරි මේ ගොඩක් දුරට දැන් ඔය ඇමරිකාවේ කවුද ජනාධිපති ඉඳන් ඔය ප්‍රසිද්ධ සමාගම් ඔක්කොම හැමදේශම රයි කරන්න මොකක් හරි සමාගමක් චීන සමාගමක් හරි ආසියාතික චීනයට සම්බන්ධ සමාගමක් මොකක් හරි දියුණු වෙගෙන ඔන්න මේගොල්ල අපේ විස්තර හොරකම් කරනවා ඔන්න මේ ජාතික ආරක්ෂාවට පක්ෂණයක් හැබැයි බලන් ගියාම මේ ඒ කියන්නේ අර දේශපාලනය කියන එක ලංකාවේ පිටරට කියලා වෙනසක් නැහැ ලංකාවෙත් එහෙම නෙනේ ලංකාවෙත් කට්ටියක් කරනකොට කාලෙකදී ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් අන්න මොන හරි ගන්නත් අන්න දැන් ඒ වගේ තමයි මේ දවස්වල අපේ ට්‍රම්ප් සීයා ඇමරිකාවේ ලොකු කේස් එකක් දාලා තියෙනවා චීනෙත් එක්ක පොඩි අර සීතල යුද්ධයක් යනවා දෙගොල්ලොත් එක්ක යුද්ධයක් පටන් ගන්න තියෙන්නේ මේ ට්‍රේඩ් වෝර් එකක්. ඒ කියන්නේ වෙළඳ යුද්ධයක් පටන් ගන්න තියෙනවා. ඇමරිකාව එකපාරම කියනවා ඔයාලගේ ඉම්පෝර්ට් වලට අපි මෙච්චර දඩයක් ගහනවා කියලා. ඊට පස්සේ මෙයාලා කියනවා ඔය කට්ටියගේ ඉම්පෝර්ට් වලට මෙච්චර දඩයක් මේ ටැක්ස් එකක් ගහනවා කියලා. එහෙම ටැක්ස් ගහ ගන්නවා. ඔව් ප්‍රභාෂෝක කියනකොට මතක් වුණේ මේ අර මීම් එකක් ගියේ අපි මේ මීම් එක කිව්වත අර උඹට ඔච්චර පුළුවන් නම් මට කොච්චර අන්න හරි පුළුවන් වගේ තත්ත්වයක් තමයි යන්නේ. ඔය එයා මෙයාට ගහනවා මෙයා ඔයාලට ගහනවා බදු දෙපැත්තට දෙගොල්ලා තරගෙට බදු ගහගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න මිනිස්සෙකුට චීනය මොකක් හරි හදන බඩුවක් ගෙන්න ගන්න ඕන නම් ඇමරිකාවට ලොකු මුදලක් ටැක්ස් එකක් විදියට ගෙවන්න වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ ඇමරිකන් මිනිස්සු චීන ප්‍රොඩක්ට්ස් ගන්න නැතු වෙලා යන එකනේ. ගන්න එක අඩු වෙනවා. එතකොට චීනට ඒක ලොකු බලපෑමක් වෙනවා. චීන ප්‍රොඩක්ට්ස් විකිනෙන්නේ නැහැ නේ එතකොට. ඇමරිකාවට විකිනෙන්නේ නැහැ. එතකොට චීන මොකද කරේ? එහෙනම් අපිත් එහෙමයි ඇමරිකාවෙන් මොකක් හරි ඉම්පෝර්ට් කරනවා නම් අපිත් ගන්නවා. ඔව් ඇමරිකාවෙන් චීනෙකුට මොකක් හරි බඩුවක් ගන්න ඕන නම් ඌටත් ගෙවන්න ලොකු දඩයක්. කොහම හරි එහෙම ගාලා අන්තිමට 100ට 150ක් විතර ටැක්ස් ගැහුවා. දෙපැත්තම ගහගත්තා. මේ ඒකල්ලා ට්‍රම්ප් කිව්වා අන්තිමට මාස දෙකකටද කොහෙද පෝස්ට් කරනවා ඒ ටැක්ස් එක ගහන්න නැහැ අපි කියලා. කොහොම හරි දැනට පොඩි සාම කාලයක් යනවා. මේ නමුත් ගොඩක් ටැක්සස් දැන් වැඩි කරලා තියෙන්නේ. කලින්ට වඩා දැන් ටැක්ස් වැඩි. ඒ පෝස්ට් කරලා තියෙන්නේ පොඩි පීරියඩ් එකකට. නමුත් අර ටැක්ස් එක වැඩි කරපු ටැක්ස් එක සෑහෙන්න බලපාලා තියෙනවා මේ කම්පැනිස් වලට Nvidia එකට AMD එකට. ඔව් ඇමරිකාවේ මේ ස්ටොක් මාකට් එක මොකද්ද මේ කොටස් වෙළඳපොළ ගොඩක් කඩා වැටුණානේ. ගොඩක්ම කඩා වැටලා තියෙනවා දැන්. මෑතකදී දැක්ක ලොකුම කඩා වැටීමක් වුණා ඔය බදු ප්‍රතිපත්තියත් එක්ක. ඔය දැන් හොඳම වැඩේ තමයි අපි මේ විතරම අපි කතා කරනවනේ ඉලෝන් මස්ක් ගැන. ඉලෝන් මස්ක් කියන්නේ කෝටිපතියෙක් නේ. එයා පහුගිය දවස්වල ඔය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සෑහෙන්න කැපවෙච්ච මිනිස්සෙක්. එයාගේ අර සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක X පාවිච්චි කරලා ට්‍රම්ප්ට සෑහෙන්න කඩේ ගියා. ඇත්තම කතාව සිංහලෙන් කතා කරොත් එම කඩේ ගියා. ඒගොල්ලෝ ට්‍රම්ප් පත් කරගන්න මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කරන කාර්ය සෑහෙන්න කරපු මිනිහෙක් තමයි ඉලෝන් මස්ක් කියන්නේ. ඉලෝන් මස්ක්ට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් එයා කියන දේවල් මිනිස්සු ස්මූතුනේ පිළිගන්නවා. මේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිටිපස්ස හිටපු එක ලොකු මේ බල කණුවක් තමයි ඔය මේ ඉලෝන් මස්ක් කියන්නේ.
ඉතින් දැන් කොහොම හරි ඔය ටැක්ස් කතාව නිසා ඉලෝන් මස්ටර් සෑහෙන්න පාඩු වෙලා තියෙනවා. මොකද එයා හදන මේ ඉලෙක්ට්‍රොනික කාර්ස් වල බැටරිය හදන්න බඩු ගෙන්නන්නේ චීනෙන්. ඉතින් ඒ නිසා එයාට එයාගේ ආදායම් වලින් 71% විතර ඩ්‍රොප් වෙලා තියෙනවා මේ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්ස් වලින්. සෙල්ෆ් ඩ්‍රයිවිං ටෙක් වලින් සෑහෙන ලොකු අවුලක් වෙලා තියෙනවා. මස්ට් කෙලින්ම මේ බැනලා තියෙනවා ට්‍රම්ප්ගේ අර එක්කෙනෙක් ඉන්නවලු ඒ මූල්‍ය උපදේශකෙක් කෙනෙක් ට්‍රම්ප්ගේ ඒ මනුස්සයාට කෙලින්ම බැනලා තිබුණා මෝඩයා කියලා. එහෙම බැනලා තිබුණා මේ මොකක්ද ඒක මේ කරලා තියෙන වැඩේ මේකෙන් මේ ඇමරිකන් කම්පැනි වලට ලොකුම හානියක් වෙනවනේ මේ කරපු වැඩේ එහෙනම් මෝඩයි කියලා. ඒ කියන්නේ වෙලා තියන්නේ ඇමරිකාව අවුරුදු ගානක් තිස්සේ පිටරට වලත් එක්ක සම්බන්ධ වෙලා මේ ඒවා වත පදනම් වෙලා ඒගොල්ලෝ මේ කරපු නිසා දැන් ඒගොල්ලන්ට එහෙම අයින් වෙන්න බෑ. ඒගොල්ලෝ තනිව කම්පැනි දුවන්න බෑ ඒගොල්ලන්ගේ. දැන් ට්‍රම්ප් හදන්නේ මේ දවසෙන් දෙකෙන් අලුත් අර මේ දැන් හිතන්නකෝ Apple ෆැක්ටරි එකක් දාන්න බෑනේ ඇමරිකාවේ. දාන්න පුළුවන්. වෙලා තියෙන අර චීප් ලේබර් කියන්නේ ගොඩාක් අඩු ගානට රුපියල් බොහොම පොඩි ප්‍රමාණයට සේවකයන්ගේ මේ සේවය ගන්නවා චීනේ. හැබැයි ඇමරිකාව එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි මේ අමුද්‍රව්‍ය ඇමරිකාවේ අර රෙයාර් මැටීරියල්ස් කියන જાති මේ දුර්ලභ khනිජ ලව තියෙනවා. ඒ වුණාට අර වැඩිපුර බැටරි වලට ඕන කරන ඒවා සෙමිකන්ඩක්ටර්ස් ඒ වගේ චිප් වලට ඕන කරන ඒවා ගොඩක් දුරට ඇමරිකාවේ නැහැනේ. ඔව් අනිත් එක මේ චීනයේ මානව සම්පත ගොඩක්ම ලාභයි. මේ ඒ නිසා තමයි ගොඩක්ම චීනයේ ෆැක්ටරිස් හදන්න හේතුව. මොකද මේ එහෙ මිනිස්සු ගොඩක් අඩු පඩියට වැඩ කරනවා. මොකද ජනගහනය ගොඩක් වැඩි රටේ. මේ ෆැක්ටරියක් හැදුවම බොහොම අඩුවට ශ්‍රමය මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ඔය මිනිස්සු ගොඩක් පාවිච්චි කරලා කරන ප්‍රොඩක්ෂන් ලයින් වගේ වැඩ ඔය ෆෝන් එකලස් කරන වැඩ, වාහන එකලස් කරන වැඩ වගේ දේවල් හරි ලේසියෙන් හරි අඩුවෙන් අඩු මිලට කරගන්න පුළුවන් රටක් තමයි චීන කියන්නේ. ඉතින් ඒ නිසා ඇමරිකාවේ Apple කම්පැනි එකක් ෆෝන් එකලස් කරන්න පාවිච්චි කරන්නේ චීන ෆැක්ටරිස්. ඔව් ඒක කියනකොට මතක් වුණේ මේ ඔය Apple එකලස් ෆෝන් එකලස් කරන එක ඇසැම්බල් කරන එක ඒ ෆෝන් මැනුෆැක්චරින් ප්ලාන්ට් වල මොකක් හරි කොන්ට්‍රෝවර්ෂල් කියන්නේ ඩොලරයට උඩ දෙන කතාවක් ගියා නේද මේ ළමා මෙහෙකරුවනුත් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඔව් එහෙම කතාවක් කාලයක් ගියා. ඒ කියන්නේ ඒක තහවුරු කිරීමක් මම දන්නේ නැහැ. එහෙම කතාවක් ගියා කියලා මට මතකයි මේ ළමා මෙහෙකරුවනුත් පාවිච්චි කරලා තියෙනවා කියලා. දැන් අපි ගොඩාක් නිකන් එන ෆැන්සි ෆෝන් එකක් විදිහට මම දන්නේ අපි නම් දකින්නේ නැහැ. මම කියන්නේ මේ මිනිස්සු දකින්නේ මට Apple එකක් තියෙනවා කියලානේ මිනිස්සු පෙන්නන්න හදන්නේ ගොඩක් දුරට. ඒ බ්‍රෑන්ඩ් එකනේ පෙන්නන්න හදන්නේ. ඒකෙන් වැඩක් ගන්නෙත් නැති මිනිස්සු. ඇත්තටම ඒකේ ෆීචර්ස් තියෙනවා හොඳ. ඇත්තටම මේ ෆීචර්ස් පාවිච්චි කරලා නැතුව පෙන්නන්නනේ ගොඩක් දුරට ෂෝ ඔෆ් කරන්නනේ. ගොඩක් කට්ටිය ඇත්තටම තේරුමක් නැතුව තමයි ෆෝන් ගන්නෙ. අර නිකම් ආභරණයක් වගේ නේ. ආභරණයක් වගේ. එතකොට ගොඩක් කට්ටිය ඒ දවස්වල විහිළු කරේ ඔය ඕකෙන් කොච්චර ඔය ළමා මෙහෙකරුව පාවිච්චි කරලා ඇද්ද කියලා. ඇත්තටම මේ චීනයේ පෙන්නන්න හදන දේ. ඔය කතා ගොඩක් ඔය වගේ තියෙනවා චීනේ මේ තව කතාවක් තියෙනවා. මම මාත් කන්ෆර්ම් කරපු එකක් නෙවෙයි. සමහර ඉස්සර මම හිතන්නේ දැන් නම් ඒක ලොකුවට නැහැ චීනේ. ඉස්සර මුල්ම කාලේ ඔය ප්‍රොඩක්ෂන් ලයින් වල වැඩ කරන කියන්නේ ෆැක්ටරිස් වල වැඩ කරන මිනිස්සුන්ට සමහර අයට දුන්නා කියන්නේ කෑම විතරයි. කෑමයි වතුරයි විතරයි දුන්නා කියන්නේ පඩියක් ගෙව්වේ නැහැලු. මිනිස්සු අර ජීවත් වෙන්න ඕනවට ඒ කම්පැනිස් වල වැඩට ආවලු ඒ චීනේ. එහෙම වෙච්ච සිදුවීම් පවා තියෙනවා. බත් පැකට් එකටයි වතුර බෝතලෙටයි විතරක් වැඩ කරපු කාලයක් පවා තිබිලා තියෙනවලු. ඉතින් මේ දැන් නම් මම හිතන්නේ එහෙම ගොඩක් අඩුයි. චීන කියන්නේ දැන් සෑහෙන දියුණු රටක්නේ. මේ දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා ඇති කියලා මට හිතෙනවා. කොහොම හරි දැන් ඔය බදු ප්‍රතිපත්තිය නිසා දෙපැත්තෙන් ගහගත්ත ටැක්ස් එක නිසා මොකද්ද වුනේ මේ ටෙස්ලා වාහන සෑහෙන්න චීනේ විකුණුණා. දැන් ඒවා විකිනෙන්නේ නැහැ. චීන්නු මොකද්ද කරේ? චීන්නුන්ගේ කම්පැනි එකක් තියෙනවා BYD කියලා. BYD අකුරු තුන. ඔය BYD තියෙනවා දැන් නේ. දැන් ලංකාවේ තියෙනවා. ඔය BYD එකෙත් හදනවා ඉලෝන් මස්ක් හදනවා වගේම ඉලෙක්ට්‍රික් කාර්ස්. එතකොට ඉලෙක්ට්‍රික් SUV වාහන මේ සෑහෙන්න හදනවා යාලා. ඒ වාහන වලට සෑහෙන්න චීර්ණු මූව් වෙලා තියෙනවා. අපි මොකටද මේ ඇමරිකන් බඩු ගන්න ඕන තරම් මේ අපේ තියෙන හොඳ ඒවා කියලා ඒ කට්ටිය මේ ඒ කට්ටියගේම බ්‍රෑන්ඩ් වලට ගිහිල්ලා තියෙනවා සෑහෙන්න දැන්. ඔක සමහර ඒවනට මේ ටෙක් රිවියුවර්ස්ලාත් ගොඩක් කියලා තියෙනවා BYD එකේ ඉලෙක්ට්‍රික් වාහනවල ටෙස්ලා එකටත් වඩා හොඳ
ෆීචර්ස් තියෙනවා අනිත් එක ගොඩක් දුර යන්න පුළුවන් ඔව් එනර්ජි efficiencies මේ ෆීචර්ස් උත් ගොඩක් හොඳයි කියලා සමහර තැන්වල කියලා තියෙනවා. ඒක ඇත්තා මිල මොකද කියනවනම් මේ BYD ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල ඒ චීන වෙහිකල්ස් වල තියෙන බැටරි ටෙක්නොලොජි එක ටෙස්ලා වාහනවලට වඩා හොඳයිලු. ඔව්. මේ එහෙම කියන බ්ලේඩ් ටෙක්නෝජරි මක්කරය හොම එකක් මට නාම හරිට මතක නෑ මේ ටෙස්ලවලටත් වඩා හොඳ බැටරීස් තියෙනව කියලා තමා කියන්නේ ඔය BYD බ්‍රෑන්් එක. ඉතින් මිනිස්සු යන එක සාධාරණයි මේ දැන් එකින් අන්තිමට කෙලවෙලා ගිල්ල තියෙන මස්ට තමයි දැන් හොඳට මල පැල්ල ඉන්න මනුස්සයට මනුස්්‍ය මෙහෙම ප්‍රශ්නකුත්තා අන්තිමටනේ කියන්නේ අර ට්‍රම්ප් එක්ක හිටපු නිසා අන්තිමට මේ අර මස්නේ මේ ඔය එයාගේ සමහර නීති හදන්න මූලිකත්වය ගත්තේ ඒකත් එක්ක අර හිටපු රජයේ සේවකයෝ අයින් කරන්න ගත්තා මේ එහෙම ප්‍රශ්නත් එක්ක ඒක හරිද වැරදිද කියලා මන් දන්නේ නැහැ. ඊට පස්සේ එයාගේ අර බිස්නස් වලට තව බලපෑවේ මේ ටෙස්ලා වාහන වලට මිනිස්සු පාර දෙන්න ගත්තා. ඒ කියන්නේ වැන්ඩලයිස් ඒ කියන්නේ මොකද්ද? ගිනි තියන්න ගත්තා එක මොන බලිකුරුටු කුණුහරුප ලියන්න ගත්තා වාහනවල. එතකොට ෂෝරූම්ස් වලට පාර දෙන්න ගත්තා. ඒක නිසා මේ කියන්නේ ටෙස්ලා පදින මිනිස්සුත් ටෙස්ලා වලට ආදරය කරන ටෙස්ලා පදින මිනිස්සුත් ඒක පදින එක බය වුණා. කියන්නේ මිනිස්සෙක් දැන් ඔයාලට හිතන්නකෝ ඔයාලට ටෙස්ලා එකක් තියෙනවා ඔයා එළියට යන්න බයයි. මිනිස්සු වාහනේ නවත්තලා වාහනේ කුඩු කරයිද කියලා. වාහනේ තමන්ට හානියක් වෙන්නත් පුළුවන් එහෙම කරයිද කියලා බයයි. ඒකත් එක්කත් ලොකුවට යාගේ මේ ව්‍යාපාර වලට ඉතින් බලපෑමක් වෙලා ට්‍රම්ගේ මේ වෙළඳ උපදේශක පීට නවාරෝ කියල මනුස්සෙක් තම එයාට කෝමහරි මෝරෝන් කියලා මෝලෝන් කියන්න මේ ඉංග්‍රීසියෙන් මෝඩයක් කියන එක තම මෝඩයම් කියලා කිලින්ම බැල්ල තිබුණ මේ ඉලෝන් මස්ක් කරපු වැඩේ මොන උපදෙස්ද මේ මනුසයට දෙන්නේ තමසට පිස්සුද කියලාගේ තමයි බැල්ල තිබුණේ මේ කොහොමහරි මේ ටෙස්ලා ටෙස්ලා මෝටර්සකට කියනන බැටරීසලින් 40%ක්ම වගේ මේ මැටීරියල්ස් තාමත් ගෙන්න්න චීනෙන් ටෙස්ලා කම්පැනියකට ඉතින් ඒක ලොකූම අවුලක් වෙලා තියන 70% එකක් වගේ ඩ්‍රොප් එකක් කියන්න ඉතින් පොඩි ගානක් නෙවෙයි නේද 70% එක ඩ්‍රොප්යක් කලා තියෙනවා 2025 පළවෙනි කාර්තුවේද එන්න ඒ වගේ අප්ඩේට් එකක් තමා ඉලෝන් මස්ක පැත්තෙන් දැන් තියෙන්නේ සමහට මනස කල්පනා කරන ඇති අපරාධ ට්‍රම්ප් සපෝට් කරේ කියන්නේ පැත්තකට වෙලා කාලබීල හිටියන කියලා රොකට් එකක් යවාගෙනනේ යමිතන ඇත අපි දන්න මොන වයිද කියලා මොන පැත්තර ලෝක කැරගේද කියලානේ දන්න සාමාන්‍ය මේ මාධ්‍ය වලින් කියන දෙයක් විතර ඇතරම මං විශ්වාස කරනවා අදටත් අපි සාමාන්‍ය මිනිස්සුන අපි සාමාන්‍ය මිනිස්සු දන්නයි ලෝකයේ තියෙනද බොහොම පොඩි ප්‍රමාණය ඇත්ත දත්තේ මීට වඩා ලොකු දෙයක් මේ සමාධ්‍ය මාධ්‍ය හරි මොකුණ මාධ්‍යයකට නිදහස් නොවන කතාවක් ලෝක හැමදේශම තියෙන අනිවාර්ය එහෙම තමයි වෙන්න ඊට පස්සේ අපි නීඩිය MD ගැන කතා කරු ප්‍රභාෂ් කොහොමද ඒ පැත්තට යමුද එන්වීඩිය MD කතා කරොත් එහෙම ඔය මේ අපිස්සල්ල කතා කරපු මේ ටැක්සීන් එකෙන් ලොකුවටම ඉෆෙක්ටච්ච කම්පැනි දෙකක් ඔය මොකද ඉස්සර කල්නුත් ඔය වගේ ප්‍රශ්න තිබුණ දෙ පැත් රටවල්ද පැත්තේ මේ එක නීති තිබුණා පේටන්ට් කේස් තිබුණා ඔකොහොම හරි ඔය මොනමොනාගෙන් හරි ඒවා බයිපාස් කරලා චිප් සදන්න ප්‍රොසස් හදන්න AMD එන්විඩිය ගැන දෙකොල්ලම මේ ප්‍රොසස් හදන කම්පැනින එන්විඩිය කියන්න ග්‍රෆික්ස් කාඩ් එතකොට AMD කියන්න ග්‍රෆික් කාඩ්සා ප්‍රොසස් මුලින් කරලා තිබුණේ ඒ රෙස්ට්‍රික්ෂන්ස් බයිපාස් කරගන්න පුළුවන් පොඩි සිදුරු හොයාගෙන අන්න ඒවට හරියන්ට ලෝ එන්ඩ් වගේ මේ ප්‍රොසස් හදලා වීඩියෝ කාඩ් හදලා විකුණ ගත්තා තැන් කොහමරි ඒකටත් මේ ඒ වගේ පොඩි හෝල්ස් පව වහල දාලා තියෙනවා ට්‍රම්ගේ අලුත් නීති වලින් ඒනිසා යා ලොකු මේ ප්‍රශ්නකට මුහොන් දීලා තියෙනවා යාලගේ පොඩක්ස් කොහොම විකුණ ගන්න චීනයට කියන එක දැන් චීනට බඩු විකුණ ගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනවා මේ වැඩියෙන්ම මේ කරේ එන්නඩියාවල එහෙම මේ ටිප්ස් දැන් චිප්ස් වැඩිපුර ඒයිවලටන යස් කරන්න අපි දැන් එන්නඩියා ගැන කට්ටේන මතක් එන්නම වැඩිපුර මේ AMD එහෙමයි මේ එන්නඩිය වැඩිපුරම එන්නඩියාවලි මතක්ගෙන ්‍රෆික් කාඩ්ඩන් ්‍රෆික් කාඩ්ස් දැන් ්‍රෆික් කාඩ් යස් කරන්නේ වැඩිපුර දැන් අපි ගේම් ගහන්න වනාට ඒ අයිවලද වැඩිපුර යස් කරනවා මේ ප්‍රොසෙසින් පාවයක විදියට
මොකද ප්‍රොසින් ග්‍රෆික් කාඩ්ස් වල VGA වල ප්‍රොසෙසින් පවර් එක වැඩි. ඒ අර කිව්ඩ කෝස් කියලා කෝස් ජාතියක් තියෙනවා කෝස් ගාන වැඩි. අන්න හරි. එතකොට මේ එන්වීඩියාලා කරලා තියුණේ මේ කොහොම රජය එක්ක එකතු වෙලා චීනෙට ඒ කොමේ VGA ග්‍රෆික් කාඩ්ස් ගන්න බැරි කරපු එක. ගන්න බැරි ඒ කියන්නේ AI එකක් හදන්න බැරි කරපු එක. ඊට පස්සේ අර කොල්ලා කරලා තියෙන්නේ ලෝෙන් ටිකක් ගෙන්නවලා ඒගොල්ලෝ ලෝෙන් එකක වැඩ කරන්න පුළුවන් එකක් හැදුවනේ අන්තිමට ඩීප්සික් වගේ. ඒ එහෙම එකක් ඒක එක්සාම්පල් එකක්. ඩීප්සිකුත් එහෙමනේ කරලා තියෙන්නේ. අන්න හරි. ඔය ප්‍රභාස් කිව්ව කතාවම තමයි මේ. ඒගොල්ල ඒ කියන්නේ ඕනකමින් තමයි ඒක කරලා තියෙන්නේ මේ නොදී ඉන්න චීනට. ඔව් ඒක මේ අන්තිමට ඒ කට්ටියටම ඇමරිකාවට මේක පහරක් වුණා. මොකද ඩීප්සීක් රන් වෙන්න ගොඩක් ප්‍රොසෙසින් පවර් එක ඕනේ නැහැ. ඒ වුණාට මේ අපේ දැන් උදාහරණයක් විදිහට ඩීප්සීක් රන් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ පර්සනල් කම්පියුටර් එක. අපි ගාව තියෙන කම්පියුටර් එක රන් කරන්න පුළුවන්. නමුත් අපිට හොඳ VG එකක් තියෙනම් හොඳ VG එකක් තියෙනම් පුළුවන්. 8GB වගේ VG එකක් තියෙනවා සාමාන්‍යයෙන් රන් කරගන්න පුළුවන් ලෝකලි. ඔව්. ඉතින් ඒ වුණාට මේ ChatGPT අලුත් මොඩල්ස් වගේ නම් හිතන්නවත් බැහැලු එහෙම රන් කරන්න හරි අමාරුයි කියලා කියනවා. මම කියන්නේ පර්සනල් PC එක රන් කරනවා නම් අනිත් එක එයාලා එහෙම දෙන්නෙත් නැහැනේ මොඩල් එක අපිට එහෙම දාගන්න. ඕපන් එහෙම දීලා තියෙන්නේ පොඩි මොඩල් කීපයක් විතරයි. එයාලා ඕපන් AI කියලා නම දාගෙන හිටියට ඇත්තටම ඕපන් ඔක්කොම ක්ලෝස්. ඕපන් ඇත්තටම තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. මේ ඔන්න ඕක තමා මේ Nvidia කතන්දරේ. ඔය Nvidia කතන්දරේ අපි අර පොඩ්ඩක් ඩයිවර්ට් වුණා මාතෘකාවෙන් මේ අපිලා අපේ කතා වුණානේ Nvidia යූස් කරන්න පුළුවන් එක යූස් කේසස්. දැන් අපි Nvidia කාඩ් එකක් ගහගන්න අපේ මැෂින් එකට ගේම් ගහන්න ඕන වුණා. මේ ග්‍රැෆික්ස් නේ. ඒ වගේම තමා ඔය AI වල ප්‍රොසෙසින් පවර් එකට ඒ වගේම තමා තව මාතෘකාවක් ඔන්න කතා කරන්න හොඳ මාතෘකාවක් මේ ක්‍රිප්ටෝ කරන්සි බ්ලොක් චේන් වලටත් යූස් වෙනවා Nvidia නේද? ක්‍රිප්ටෝ කරන්සි මයිනින් වලට තමයි වැඩිපුරම යූස් වෙන්නේ. මයිනිං වලට යූස් වෙනවා. මයිනිං කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු ඉස්සරහට. මේ අපි ඇත්තටම ඒක ලස්සන මාතෘකාවක් මේ අද එපිසෝඩ් එකේ මේ එළියට ආපු මාතෘකා ටික අපි ලිස්ට් ඩවුන් කරලා අහලා මේ ලිස්ට් එකක් හදලා මොනවාද මුලින්ම එන්න ඕන මොනවාද ඊළඟට මොනවාද කියලා ලිස්ට් එකක් හදාගෙන අපි කරමු ඉස්සරහට නේද? එපිසෝඩ් එක. හරි. ඊළඟ නිවුස් එක මේ ඒක පොඩි නිවුස් එකක් මේ Netflix එකෙන් පොඩි ටෙස්ට් එකක් කරන් යනවා මේ දවස්වල. ලෝකෙටම දීලා නැහැ මේක. පොඩි ටෙස්ට් කන්ට්‍රීස් දෙකක් කරන් තියෙනවා. නවසීලන්තේ ඕස්ට්‍රේලියාව යාගෙන පොඩි පරීක්ෂණයක් කරනවා මේ දවස්වල. මේ Netflix කියන්නේ හැමෝම දන්නවා නම කියපු ගමන් Netflix කියන්නේ මේ ස්ට්‍රීමිංగ్ සර්විස් එකක්. සල්ලි ගෙවලා අපිට පුළුවන් TV series චිත්‍රපටි බලන්න. මේ එයාලා දාලා තියෙනවා AI powered search එකක්. ඒ කියන්නේ එතකොට අපි සර්ච් කරාම ඒක ඒ සර්ච් එක රන් වෙන්නේ AI එකක් මාර්ගයෙන් අපිට අපි බලපු watch history එක අනම්මනම් ඒ වගේ data ගොඩක් use කරලා අපි ඒ වෙලාවේ බලන්න කැමතිම අපි ආසම වෙයි කියලා හිතන ෆිල්ම්ස් TV series උඩින්ම පෙන්වන්න use කරනවා AI. දැන් Netflix එකෙන් ලෝකෙටම නෙවෙයි තාම ටෙස්ට් කරනවා ඕස්ට්‍රේලියාවයි නවසීලන්තේ දාලා. ඒක හැබැයි හොඳ ෆීචර් එකක් ඒක යූසර්ස්ලාට නේ. සෑහෙන හොඳ ෆීචර් එකක්. ඒකෝට දැන් අපේ සමහර විට අපි අර නිතර බලලා අපේ අර එක ටෙස්ට් එකක් තියෙනවනේ මෙන්න මේවා බලන්න කියලා. අන්න ඒක අඳුරගෙන මේ ගානට ලිස්ට් කරන්න පුළුවන් නම් උඩින්ම මෙන්න මේවා තමයි ඊළඟට ඔයා බලන්න ආස වෙන්නේ. දැන් වෙලාව ටයිම් එක අනුව දැන් ඒ වගේ ගොඩක් පැරාමීටර්ස් තියෙනවනේ. අපි සමහර ලාවට දවල්ට බලන්න කැමති මේ මූවීස්, රැට වගේ බලන්න කැමති මේ චිත්‍රපටි, මෙන්න මේ TV series. අන්න ඒ වගේ මේ හොඳ වැඩක් වෙයි ඉස්සරහට ඒක. මේ සෑහෙන ලස්සන වැඩක් වෙයි කියලා හිතනවා. දැනට ටෙස්ටිං යනවා. ඒක සාර්ථක වුණොත් ලෝකෙටම දෙයි. හැබැයි ලොකු වටින මේ ෆීචර් එකක්. ඒක සෑහෙන වටිනවා. අපි මේ ෆිල්ම් TV series සෑහෙන ෆෑන්ස්ලානේ නේද ආමිලා අපි දෙන්න. අපි නිතරම කතා වෙනවානේ මොනවා හරි ගැන මේ අපේ එපිසෝඩ්ස් වල. ඉස්සරහට අපි මේ හොඳ ෆිල්ම් TV series ටිකක් අරගෙන රිවිව් එකක් වගේ කරමු ඉස්සරහට. ඒ වගේ පොඩි අපි ඊළඟ එපිසෝඩ් එකම කතා කරන්න ඉන්නවා. මේ හොඳ ෆිල්ම් සෙට් එකක් ෆිල්ම් සමහර ෆිල්ම් එක ගැන එපිසෝඩ් එකක් කරලත් මදි. ඔව් සමහර එක ෆිල්ම් එකක් ගැන කතා කරන්න මේ දවස් ගණන් කතා කරන්න පුළුවන් වටින ෆිල්ම්ස් තියෙනවා. කතා කරන්න පුළුවන්. ඇත්තටම ඔව්. මේ සමහර ෆිල්ම් තියෙන අපි ජීවත් වෙච්ච ඒවා නේ ඒ ලෝකවල. දැන් අද එකක් කතා වුණා මේ ජුරාසික් පාක්. ඔව් ජුරාසික් පාක් කියන්නේ මේ කියන්නේ මාස්ටර්පීස් එකක්. ඒ කියන්නේ
ඒක වර්ෂන්ස් මොකහමරි මං කියන ඔරිජිනල් ජුරාසික් පස්සේ ආපු එක නෙමෙයි පස්සේ ආපු ජුරාසික් වර්ල්ඩ් නෙමෙයි ජුරාසික් පාක් වන්න එක ඒක පාවිච්චි කරපු තාක්ෂණය ඒකේ ඒ ෆිල්ම් එක හදපු හැටි ඒකට මහන්සි වෙච්ච හැටි කතා කරනවා නම් දවස් ගාණක් කතා කරන්න පුළුවන්. ඇත්තටම ඒ කාලේ තිබිච්ච තාක්ෂණෙත් එක්ක ඒ ගත්ත මේ ඒ විෂුවල් ඉෆෙක්ට් ඈහෙන්න අතරත් හොඳයිනේ. අතරත් බලද්දි හිතෙන්නේ නෑ මේවා මේ අඩු ක්වොලිටි එකක් කියලා තේරෙන්නේ නෑ. මට්ටම හොඳයි. එහෙම තේරෙන්නේ නෑ. මේ අපි කතා කරමුකෝ මේ වැඩිපුරක් ඒ වගේ දේවල් ගැන ඉස්සරහට ඒ වගේම මේ තව පොඩි නිවුස් එකක් කතා කරමු. අනිවාර්යයෙන්. දැන් අපි කතා වුණානේ දැන් ටීකට කලින් ඔය මේ එක එක වැඩවලට ප්‍රොසෙසින් පවර්ස් යූස් වෙනවා සෑහෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Nvidia graphic card වගේ අන්න ඔය වගේ සම්බන්ධ කතාවක්ම තමයි ළඟට යන්නේ මේ 2030 වෙද්දී ඒ කියන්නේ තව අවුරුදු 5කින් ඔය මුළු ලෝකෙම ගත්තොත් එහෙම data centers වලට ඒ කියන්නේ දැන් data center එකක් කියන්නේ Facebook එකටත් තියෙනවා Google එකටත් තියෙනවා data center එකක් කියන්නේ කම්පියුටර් වල එකතුවක් server centers කියලා කියන්නේ අපි servers කියන්නේ කම්පියුටර් වලට වඩා ටිකක් powerful machines. එතකොට ඒවා ස්ටෝර් කරලා තියෙනවා එක එක ලොකේෂන් වල. ඒවට යූස් කරනවා ගොඩක් ලොකු පවර් එකක් යනවා. දැන් මැෂින් 1000ක් ලක්ෂයක් එහෙම තමයි තියෙන්නේ යාගේ. අපි ඇක්සස් කරන Google services එතකොට ඔය ඉන්ටර්නෙට් එකේ මොන හරි සර්විස් මං කියන්නේ ඒ හැම එකක්ම අපි ඇක්සස් කරන්නේ ඔන්න ඔය සර්වර් එකක් හරහා. එතකොට ඒ සර්වර්ස් නිතරම ඔන් එකේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දෙන්න මේ රෙකෝඩ් කරන පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන වෙලාවේ මේ අපි දැන් මේ රෙකෝඩ් කරන මීඩියම් එක හරහා අපි දෙන්නගේ වොයිස් එක ගලාගෙන යන්නේ සර්වර්ස් හරහා. එතකොට ඒවා සේව් වෙන්නේ සර්වර් එක. ඔන්න ඔය සර්වර්ස් පවර් කරන්න කියන්නේ ඔය සර්වර්ස් වල බල ශක්තිය ලබා දෙන්න දැනට ජපානයේ රටක් වශයෙන් ජපානයේ පාවිච්චි කරන කරන්ට් එක වගේ කරන්ට් එකක් යනවලු දැන් 2030 වගේ වෙද්දී. කියන්නේ ලොකු පවර් එකක්. ඒ සර්වර්ස් ඔක්කොම එකතු වුණාම ලොකු සුපිරිම පවර් එකක් යනවා මේ ලෝකේ රන් වෙන සර්වර්ස් වලට. 2030 වෙද්දී ජපානයේ පාවිච්චි කරන කරන්ට් එකටත් එහා කරන්ට් එකක් යයි කියලා තමයි විශ්වාස කරන්නේ. ගොඩක් දුරට මං හිතන්නේ ප්‍රකාශ් දැන් ඔය වගේ දැන් ලෝකේ අර මොකක්ද එනර්ජි මොකක්ද විදුලිය පිළිබඳ අවබෝධයක් එනවනේ. ඔව්. මං හිතන්නේ ලෝකේ ඉස්සරහට ගොඩක් දුරට නාස්තික පැත්තට යාවි නේද? ඒ කියන්නේ පියෝ එනර්ජි පැත්තට නාස්තික දැන් කට්ටිය අපි හිතන් හිටියා සෝලා පැත්තට යයි අර මොනවද රිනියුවබල් එනර්ජි පැත්තට යයි කිය. මේ මං හිතන්නේ අර වැඩිපුර ලොකු බලයක් ගන්න පුළුවන් නාස්තිකයේ දෙකක් තියෙනවා මං හිතන්නේ නියුක්ලියර් ෆිෂන් ෆියුෂන් කියලා. ඒකෙත් ඒක වෙනම මාතෘකාවක් මේ ඒක අර මම හිතන්නේ ඔය එකක් හානිදායක අඩි මොකක් කරේ එහෙම දෙයක් තියෙනවා ඒ පැත්තට යන තත්ත්වයක් මම හිතන්නේ තියෙන්නේ. මොකද ඔය වගේ දේවල් වලට කරන්ට් එක මේවා කරන අනිත් එක ගොඩක් දුරට මිනිස්සු බලයි මේ efficient විදියට power saving විදියට මේ අර දැන් deep seek වගේ මොඩල් වලටත් යන්නේ. දැන් මේ අපේ ලංකාවේ නම් අපි කතා වෙන්නේ ගිගාවොට් පැය වශයෙන්නේ. දැන් අපේ කරන්ට් ග්‍රිඩ් එකේ අපි කතා වෙන්නේ අපේ මෙච්චර අපේ රටේ එක දවසකට ගිගාවොට් මෙච්චර පරිභෝජනයක් තියෙනවා කියලා. මේ දැන් අපි මේ කතා කරන්නේ ටෙරාවොට් ගැන. මේ ලෝකේ 2030 වෙද්දී ටෙරාවොට් පැය 945ක් යයිලු සර්වර්ස් වලට විතරක්. එතකොට ඒවට බල ශක්තිය දෙන්න අර අමිල කිව්වා වගේ න්‍යෂ්ටික හරි මොන හරි ඒ වගේ ලොකු දෙයක් පාවිච්චි කරනවා. මොකද මේ රිනියුවබල් කියලා අපි මේ හිරු එළිය කියලා ගමුකෝ. එතකොට හිරු එළිය ගත්තම පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. එකක් තමයි මුළු ලෝකේ හැම රටකටම වගේ ඒකාකාර හිරු එළියක් හම්බෙන්නේ නැහැ. දැන් ලංකාව වගේ රටකට නම් හම්බෙනවා. නමුත් ලෝකේ අර ලෝක ගෝලයේ උඩ පැත්තට යන්නයි පහළ පැත්තට යන්නයි ගත්තම ගොඩක්ම අඩුයි මේ හිරු එළිය අර වාර්ෂිකව පතනය වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම තමයි ඒ වගේ මේ ඩිප්ලොයිමන්ට් කොස්ට් එක වැඩි. මේ මේන්ටේන් කරන්න කොස්ට් එකක් යනවා. එහෙම බැලුවම ගොඩක්ම ලාභදායී ක්‍රමයක් තමයි න්‍යෂ්ටික බලාගාර කියන්නේ. ඒ කියන්නේ ගිනි පෙට්ටියකට දාන්න පුළුවන් තරම් චූටි මේ අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අවුරුදු ගාණක් පුළුවන් බල ශක්තිය නිපදවන්න. අනිත් එක ඒක මෙහෙම විනා ඒක අයින් කරාට පස්සේ හානිය වෙන වැඩි. හැබැයි මම හිතන්නේ ඒ අතර මැදදී හානියක් වෙන්නේ නැහැ. ඔව් මේ ඕකේ තියෙන ගොඩක් කතා කරන්නේ මේ සංකීර්ණ මාතෘකාවන්නේ කවුරු හරි ආගෙන මේක ලොකුවට දන්නේ කෙනෙක් හිතන්න එපා අපි මේ ලොකුවට කියනවා කියලා. නෑ ඇත්තටම එහෙම නෙවෙයි. අපි ඇත්තටම ලොකුවට දන්නේ නැති මාතෘකාවක් ඕක. මේ අරලව කියනවනම් මේ ඔය මේ න්‍යෂ්ටික බලය පාවිච්චි කරලා අපි නිපදවන්නේ හීට් එක. හීට් එනර්ජි එක රස්නේ.
එතකොට ඒ ඒක රස්නෙන් ටර්බයින් ඔව් ඒක මේ රස්නෙන් ජලය හුමාලය බවට පත් කරලා අන්න ඒ වගින් ටර්බයින් කරකවල එහෙම තම කරන්ටක් ගන්න මේ ඥෂ්ටික බලයෙන් වුණත් ඉතින් ඕ ඉස්සරහට ලෝකය ඥෂ්ටික බලයට මාරුවේ කියලා හිතනවා ඒ වගේම අවදානමත් ඇරිවී කළ හිතනවා මොකද චවනබිල් දන්නන ඉතින් කියන්න දෙයක් නම හිච්චෙක්ම බහිතනවා මේ හරියට එව මේන්ටෙන් උන්න ඇත්තන් ලොකූ විනාස වෙන්න පුළුවන් මේ හරි භයානකයි චනබිල් කියනකට මතක් වන මේ චනබිල් එක ඒ කතාව වෙච්ච සිද්ධියත් එක්කම ටීවි සිරිසක උද්ගවන්නේ ඒක මේ ඩොකියමන්ට් රයිට් එක කරනේද ගැහුවේ මේ ප්‍රභාෂකනය ඒ ටීවි සිරිසක මම බලපු සුපිරිම ටීවි සිරිසක් එපිසෝඩ් හතන්ද කොයිද තියෙන මිනි සිරිසක මිනිසිරිස්ක අනිවාරෙන් බලන්න කියලම කට්ටියට කියනවා මේ ඇත්තටම මාර අවබෝධයක් ගන්න පුළුවන් මේ ඒ කාල විස්තර දාන්න ත්‍රයි කලා තියෙන නේදගේ මේ ඩොකියමන්ට රයිට් නේද එක මතක නෑ හරි ඩොකියමන්ටරියකුත් යනවා ඇත්තරම හොඳ විස්තරයක් යනවා ඒ වගේ මර ඩ්‍රාමත් යනවා මේ ්‍රාම එකක් යනවන ඩ්‍රාමයකුත් යනවා ඒගැන සෑම පැත්තෙම කවා කරපු ලොකු දැනුමක් කන්න පුළුවන් ඉතිහාසේ කාල තිබ දේශපාලනික සමාජීය තත්වය ගැන විතරක් නෙවෙයි තාක්ෂණය හැම දේ ගැන ඕ ඇතරම පට මොහද ටවිසි විස්සක් එපිසෝඩ් හතයි තියෙන්නේ ඔන්න බලන්ඩ ඕන කෙනකොට මේ අපේ ඉලස්ටික්කන්න නිසා නිවාඩ දවසක බාලි කරන්න පුළුවන් එක දවසෙන් බලවර ගන්න පුළුවන් හරි ලස්සන ටවිසි රිස්සක අන්තිමට තියන්න හරි ලස්සන මාතෘකා මම අන්තිමට තියන් හිටියේ මේ හරි අමාරුව තියන් හිටිය අන්තිම වෙනක මේ පහුගේ දවස්සල මේ ලෝකෙම කතා වුණ ලංකාව ගැන මේ වැඩේ තියෙන ලංකාව කතා වුණේ නෑ මේක ලෝකෙම කතා වුණාට ගෙන ලංකාව කොහොමහරි කවුරු කවුරුහරි ස්වල්ට එහෙමන ඉතින් ලංකාවේ ලියස් අල්ලගන්න මං කියන්න ලංකාව සල්ලගන්න පොලිස් කීප ඇත්තිරම් මිනිරුම් ගාතන එක්ක පොලිටික්ස් ඉතින් ඒ ගොඩවල්ලට මේක වැටක් නැති නිසාත මන්ද මේක මේ ලංකාව මිනිසු දන්න ඒවනට ලංකා ගැන ඔක්කොම ලෝකෙම කතා වුණා මේ සම්බන්ධය මොකක්ද කියනවන මේ අපි නමත් කෙලින්ම කිව මොකද මේක දැම්මුණු ලෝකෙම දන්නවන මේ අන්ට දෙයක් නෙවෙයි ලංකාය කොහොම ප්‍රසිද්ධ වෙරදනාමයක් කාගිල්ස් කාගිල්ස්ල මේ මෑතක එකට්ටිය මේ පටන් ගත්ත කාගිල්ස් බැංකෝ කියලා ඔය කාගිල්ස් බැංකු අවුදු පහක් වගේ දායකට අඩුවනේ පහකට වූ ඒ වගේ බොහොමක මෑත කාලනුව පටන් ගත්තේ වෙනම බැංකුත් තියනවා ඒ විතරක් නෙවෙයි ෆුඩ් සිටියකින් වුණත් පුළුවන් ගනුදෙනු කරන්න ෆුඩ් සිටිය ඇතුළෙත් සමරයිව තියවනේ ඇතුළෙත් වෙනම තියෙනවා දැන් ෆුඩ් සිටි කැශියරගෙන් පවා පුළුවන් අමිල මේ ගනුදෙනු කරන්න කාගිල්ස් බැංකිකත් එක්ක ඔව පොඩි ප්‍රමෝෂන් එක්කුත් යනවා සිංකාගිල්ස එක හැබැයි ප්‍රමෝෂන් නෙවේ දැන් එක අනි පැත්තට යන්න හදන්නේ මේ ඔය කාගිල්ස් බෑංක එක ලොකු ඩේට බ්‍රීච් එකක් කලා තියෙනවා ලොකු කියන්නේ මේක කැටස්ට්‍රොපික් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ වෙන රටවල්ල කට්ටි කතා වෙලා තියෙන්නේ නිවස්සල තියෙන්නේ කැටස්ට්‍රොපික් සේටිය එකක් විදිහට ඒ කියන්න වෙන්ඩ පුළුවන් ජරාම දරුණුම තත්වේ ඩේට බ්‍රීච් එකක් ඒ කියන ඩේට හොරකමක් කියලා ඩේට බ්‍රීච්චයක් කියල කිවොත් සම්දන්න තේරෙන් නැති කෙනෙට තියෙන දත්ත බැංකෝක තියෙනන යාගේ පෞද්ගලික දත්ත ඔයාගේ බැංකුපොත කියත් තියෙනවාද ඒ ඔක්කොම ඒ විස්තර ඒ විස්තර පිටට ගිහිලා තියෙනවා ඩේට බ්‍රීච් කියන වචන සිංහලෙන් කිව්වොත් අන්නහරි ඩේට විශේෂ පෞද්ගලික දත්ත හැකර් කෙනෙක් උස්සලා තියෙන එක්කෙනෙක් හරි කණ්ඩායමක් හරි කොහොම හරි හැකර් ඔව් අනිත් එක පත්වෙලා විතරක් නෙවෙයි ඒවා පබ්ලිකලි අවේලබල් කරලා තියෙන ඕන කෙනෙකුට ගන්න පුළුවන් වෙන්න ඒක මේ ඊට ඩාර්ක් වෙබ් එකේද නැත්නම් නෝමල් වෙබ් එකෙන් ගන්නත් පුළුවන් තත්ත්වයකටද හදලා තියෙන්නේ ඔක ඩාර්ක් වෙබ් එකේ තමයි මුලින් ගියේ දැන් නම් නෝමල් තැන්වලත් තියෙනවා ඇති ඒකෙන් අරගෙන කට්ටිය ෂෙයා කරලා ඇති ස්කේල් කියන්නේ කොච්චර ගොඩ ඩේටා කියනවා නම් 1.9 ටෙරාබයිට්ස් ගිගාබයිට්ස් නෙවෙයි හොඳේ ටෙරාබයිට්ස් ටෙරාබයිට් දෙකක විතර ඩේටා එලියට ගිහිල්ලා තියෙනවා මේ මොනාද ඩේටා කියලා කිව්වොත් එහෙම ස්ටාෆ් එකේ ඉන්ෆර්මේෂන් කියන්නේ කාගිල්ස් බැංක් එකේ වැඩ කරපු මිනිස්සුන්ගේ දත්ත ඔක්කොම එලියට ගිහිල්ලා තියෙනවා නැෂනල් ඩෙන්ටිටි කාඩ්ස් එතකොට පාස්පෝර්ට් ස්කෑන් කරපු ඒවා account numbers එතකොට signatures අස්සන් ඊට පස්සේ වීඩියෝ වෙරිෆිකේෂන් රෙකෝඩින්ග්ස් ඒ කියන්නේ අදාළ මනුස්සයම කියලා තහවුරු කරගන්න දැන් වීඩියෝ කොන්ෆරන්සින් කරනවානේ දැන් උදාහරණයක් විදිහට ඩයලොග් එකේ ඩයලොග් තියෙනවා ඩයලොග් ෆයිනෑන්ස් කියලා ඩයලොග් බැංකු
විදිහට යනවා. මේ එයාලගේ account එකක් open කරලා ඒක verify කරගන්න ගන්න video call එකක්. අපි face to face කතා කරනවා dialogue එකේ dialogue finance එකේ වැඩ කරන employee කෙනෙක් එක්ක අන්න ඒ වගේ video data recordings අන්න ඒ වගේ ඒවා leak කරලා දෙනවා. මේ 4200ක් විතර කස්ටමර්ස් ලගේ national ID card passport details leak කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ID card එකේ දෙපැත්තම. එතකොට passport එකේ අර details තියෙන පැත්ත අපි ෆොටෝ ගහලා අප්ලෝඩ් කරනවානේ ඔය digital online banking වලට. මේ ඒක ඔක්කොම leak කරලා තියෙන DNA කියලා ඔක්කොම leak කරලා. 4200ක් කියන්නේ පොඩි ගානකුත් නෙවෙයිනේ. මේ එච්චර විතරක් නෙවෙයි. ඒ කාගිල්ස් බැංකුවට තේරුනේ නැති නමුත් ඉන්ටර්විව් ආපු කට්ටියගේ ඩීටේල්ස් පවා ලීක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්ටර්විව් කිසිම අඩුවක් නැතුව ලීක් කරලා තියෙන ලීක් එකක් නේ. කිසි අඩුපාඩුවක් කියලා නැහැ. ඒ කියන්නේ පැත්ත කිඩු මිනිසුන්ගේ ගිහිල්ලා ඉන්ටර්විව් එයා තේරිලත් නැහැ. නමුත් ඉන්ටර්විව් ගිහිල්ලා එයාගේ CV ඩීටේල්ස් එතකොට CV එකත් එක්ක දුන්න ඩීටේල්ස් අනම්මනම් හැමදේම ලීක් කරලා තියෙනවා. මේ ඒ විතරක් නෙවෙයි එයාලත් එක්ක සහයෝගයෙන් වැඩ කරපු තව කම්පැනිස් දෙකක් Softlogic Abans ඔය දෙකකට ලීක් කරලා තියෙනවා කාගිල්ස් බැංක් එකත් එක්ක. ඒගොල්ලෝගේ ඩීටේල්ස්. එයාලගේ ඩීටේල්ස් ලීක් කරලා තියෙනවා. මේ එයාලගේ මේ හැක් කරපු හැකර් කණ්ඩායමට කියනවා කියන්නේ මේ Hunters International කියලා. Hunters. ඔව්. ඒක ransomware group එකක්ලු. එයාලා කරන්නේ මේ දැන් වෙන ransomware කට්ටිය නම් කරන්නේ ඔක encrypt කරනවානේ. ඔව් කප්පම් ඉල්ලන්නේ නේ. ඔව් මෙයාලත් කප්පම් තමයි ඉල්ලන්නේ. හැබැයි මම encrypt කරන්නේ නැහැ. මෙයාලා කෙලින්ම data ටික පන්නලා තමයි කියන්නේ අපි cloud data ඔක්කොම තියෙනවා. අපි එළියට දානවා. එළියට දාන්න එක වළක්වන්න ඕන නම් ලීක් කරන එක නවත්තන්න ඕන නම් මෙච්චර කෝටි ගණනක් ගෙවන්න කියලා. ඔව් එතකොට ඒක ගැන ආරංචියක් තියෙන ප්‍රභාෂ්. ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ ඔයා එතනින් කප්පමක් ඉල්ලලා තියෙනවද අපි රිලීස් කරනවා කියලා. මේකනේ වැඩේ අමිල ෂෙයාර් කරන්න පුළුවන් වෙලා තියෙනවද නැහැ? ඉල්ලන්න ඇති. එහෙම කප්පමක් ඉල්ලුවවත් data leak වුණා කියලාවත් කිසිම දෙයක් කම්පැනියෙන් කියලා නැහැ මේ ප්‍රශ්නේ ඒකයි. සාමාන්‍යයෙන් හරි සඳහනක් පස්සේ දැම්ම නේද ඒ කම්පැනි ස්ටේට්මන්ට් එකක් පස්සේ දාලා තියෙනවා මෙහෙම දෙයක් වුණා කියලා. නමුත් පිළිගන්නවද? පිළිගන්නවා. ඒ වුණාට වැඩක් නැහැ. සෑහෙන කාලයක් සද්ද නොකර ඉඳලා තියෙනවා. මෙයාලා හරිනම් කරන්න ඕන මුල්ම දේ තමයි මෙහෙම දෙයක් වුණා කියලා ඉස්සෙල්ලම ඒ කට්ටිය තමයි දාන්න ඕනේ. දැනුවත් කස්ටමර්ස්ලා විතරක් නෙවෙයි එයාලගේ ලීක් වෙච්ච data එයාලා ගාව තියෙනවානේ. එයාලට ඉත බලා ගන්න පුළුවන් ලීක් කරලා තින්නේ මෙන්න මේ අහවලාගේ ඒ නිසා ඒ අදාළ පුද්ගලයන්ට පෞද්ගලිකව හරි කියන්න තිබුණා. මෙන්න මෙහෙම ලීක් ඒ මුකුත්ම කරලා නැහැ. දෙයියනේ කියලා කරලා නැහැ. මේකට මේ වගේ හැක් එකක් වෙන්න හේතුවත් හරි අමුතු හේතු තියෙන්නේ ලංකාවේ කම්පැනි වල හැටි තමයි. ඉතින් මේ 2021 ඉඳන් 24 වෙනකන් එක දිගට අවුරුදු 3ක් තිස්සේම කම්පැනි ඇතුලේ වැඩ කරන එම්ප්ලොයිස්ලා IT සෙක්ටර් එකේ එම්ප්ලොයිස්ලා කියලා තියෙනවා මැනේජ්මන්ට් එකට මෙන්න මෙහෙම අවුල් ටිකක් තියෙනවා මේවා හදන්න නැත්නම් හැක් වෙයි අපිව කියලා. ඒ කියපු එකක්වත් ගණන් අරගෙන නැහැ. එයාලා කියලා තියෙන්නේ ඒවා මේ අපිට බාන්න විදියක් නැහැ සල්ලි නැහැ ඔය කරන්න අපිට කියලා මේ ඒවා ඉග්නෝර් කරලා ඉඳලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ෂොට් එක හම්බ වුණා. මේ ඒ data encrypt කරලා තිබිලත් නැහැ. ඒ කියන්නේ හොඳට ආරක්ෂා කරලා තිබිලත් නැහැ. එතකොට ඒ මොකක් හරි එහෙම අවුලක් වුණා වැරද්ද තමයි ඒක වෙලා තියෙන්නේ. ඔව් ඇතුලේ කම්පැනි වැරද්දකින් ඉතින් ඒක එහෙම වගේ ඩිසාස්ටර් එකක් ඒ වගේ ලොකු අවුලක් වුණාම ඒක හැම බැංකුවකටම එහෙම වෙන්න බෑනේ. වෙලා තියෙනවා. ඔක අනිත් බැංකුව වලට වෙලා තියෙනවා. හැබැයි හැම බැංකුවකටම වෙන්නේ නැහැ නේද? මොකක්ම හරි security vulnerability එකක් තියෙන තැන් වලට ඒ කියන්නේ දුර්වල තැනක් තියෙන තැනක් බලලා තමයිනේ ඇටැක් එක දෙන්නේ නේ. ඔව් ඔය මේ හැක්වීම වෙන්න දවස් 26ක ඉඳන්ම කාලයක් ඇතුළත ඉඳන්ම සර්වර් එකට අර අපි දානවනේ two factor authentication කියලා එකක් ඔය Facebook එකටත් දාන්නේ. ෆෝන් එකට මැසේජ් එක ඇවිල්ලා අපි ලොග් වෙන්නේ. පාස්වර්ඩ් එක දීලා විතරක් මදි. තව එකක් ඉල්ලනවා. තව SMS එකට ආපු කෝඩ් එකක් හරි එහෙම ඉල්ලනවනේ. අන්න ඔය වගේ ඇක්ටිවේට් කරලා තිබ්බේ ඒවා ඩිඇක්ටිවේට් කරලා කවුරු හරි මොකක් හරි එහෙම සීන් එකක් කළා තියෙනවා. ඒක තිබිලත් නැහැ. එතකොට ආයේ මේ කම්පැනි වැඩ කරන කට්ටියට USB හැම ගහන්න සර්වර්ස් වලට කම්පියුටර් වලට එහෙම කිසි අවුලක් තිබිලා නැහැ. USB ගහන්නත් පුළුවන්ලු. ඒකට එතරම් තියෙන අවුලක් මොකක් හරි ලොකුම අවුලක් තියෙනවානේ. ඔව්. සාමාන්‍යයෙන් සිකියුරිටි මෙෂර් එකක් විතර USB පෙන් එකක් ෆෝන් එකක්වත් ගෙනියන්න තහනන්නේ. ගෙනියන්න තහනන්නේ.
ඒව තිබිලත් නෑ ටෙස්පොන්සක සෑහෙන ඩිලේ වුණා ගැන එකට කම්පැනියක් පසයෙන් කරනම් මුලින්ම කරන්න ඕන වැඩ යට කරේන එකට හැංගිලා හිටියම් බුත් කියන්නතුව එයාල අන්තිමටම කිව්වා මේ එයාල අන්තිමට කියලා තින්න හැක්වුණා කියලනවෙයි මේ සිිස්ටම් එක දෝෂයක් මත වුණා කියලා ඉතින් බලන්න ගොනේ අන්න එහෙම ඔදැන් අපි මේක කියනකොටත් අර වෙනද කියනවගේම ප්‍රභාෂ් කියනවගේම මේ සමහර මිනිස්ස හිතනවා ඇති මේ ඔයිතින් මොකක්ද මගේ ඩේට අරන්න මෙහෙම අපි කියමු මටමයි කියනකොට මතක් වුණ උදාහරණයක් අපි කියමු දැන් ඕවගේ බැංකෝ අපි කියමු වගේ මොකක්කරි එකක තිීලා වගේ ඩේට ලීකුණා ඔයාගේ අයිඩෙන්ටිටි එකේ අයිඩෙන්ටි කියන්නේ ඔයාගේ විස්තර පෞද්ගලික දේවල් ඔක්කොම ලීකුණ පෞද්ගලික විස්තරමන් කියන්නේ ඇඩ්‍රස් ෆෝන් නම්බර් බෑංක කවුට් නම්බර් ඒවා ඔයාට ගෙදර ඔයාගේ නම්බරෙන් ඊළඟ දවස ඔයාගේ නමින් එනෝ කෝල් එකක් ඔයා වගේම කතා කරන ඔයාගේ වොයිස් එකෙම කතා කරන දැන් ඕකේ කිව්වනේ මේ මොනවද වොයිස් මේ වීඩියෝ රෙකෝඩින් සුත් තියනවා කියලා දැන් ඒ එකෙන් ලේසියෙන් හදාගන්න පුළුවන් ක්ලෝන් එක ක්ලෝන් එකක් හදාගන්න පුළුවන් එයාලගේ ළඟ තියෙන ඔක්කොම මේ දැන් මම මේක අනුබල දීමක් නෙමෙයි වෙන්න පුළුවන් දෙයි මට හිතන විදිහට කියන්න ඒගොල්ලන්ට ක්ලෝන් එකක් හදන්න පුළුවන් ඊට පස්සේ ක්ලෝන් එකෙන් විස්තර අහුවාන් පස්සේ කෙලින්ම දෙන්නත් පුළුවන් මේ පෞද්ගලික විස්තර ඒගොල්ලන්ට මේ පහසුවෙන් මේ අයිඩෙන්ටිටි තෙෆ්ට් කියන්නේ අර අන්‍යතාවය හොරකම් කරන්න පහසුවෙන්ම පුළුවන් හරියට මහරයාමිලා දැන් ඔය ඩීටේල්ස් බැංක් ඩීටේල්ස් දැන් ලීක් කරලා තියෙන්නේ ඔව් දැන් ඕවා ගන්න හැකර් කෙනෙකුට පුළුවන් ඔයා වගේ පෙනී ඉන්න ඒ කියන්නේ මම ආමිල මම ප්‍රභාෂ් කියලා එහෙම පෙනෙන්න පුළුවන් මොකද අපි ඔයා හිතන්නකෝ ඔයාගේ කාඩ් එක කැන්සල් කරගන්න ඕන කියලා එහෙම නැත්නම් පින් එක චේන්ජ් කරගන්න ඕන අන්න ඒ වගේ දෙයක් වුණත් කරගන්න පුළුවන් කෝල් එකක් කරහා මේ කෝල් එකක් කියන්නේ වීඩියෝ කෝල් එකක් වුණත් ගන්න පුළුවන් කියන එක ගන්න පුළුවන් දැන් බැංකුවට ගන්න නිකන් වොයිස් කෝල් එකකින් අපි කස්ටමර් වෙරිෆයි කරගන්න අහන්නේ පොඩි ඩේටා ටිකක් අහන්නේ ඔයාගේ නම මොකද්ද ඔයාගේ ඇඩ්‍රස් එක කියන්න ඔයාගේ රෙජිස්ටර්ඩ් ෆෝන් නම්බර් එක කියන්න අන්න ඒ වගේ පොඩි දේවල් ටිකකින් තමයි මේ කතා කරන්නේ අදාළ account එකේ ඕනර්මයි කියලා වෙරිෆයි කරන්න පාවිච්චි කරන දේවල් ඔක්කොම ලීක් කරලා තියෙනද ඔව් ඒ කියන්නේ ඕන මනුස්සයෙකුට හැක කෙනෙක් වෙන්න ඕනේ නිකන් සාමාන්‍ය මනුස්සයෙකුට ඩේටා ටික ගත්ත මනුස්සයෙකුට පුළුවන් ඔයා වගේ පෙනී ඉඳලා බැංකුව රවට්ටන්න බැංකුව රවට්ටලා ඔයාගේ account එකේ තියෙන සල්ලි ටික ගන්න එහෙම නැත්නම් ඒ වගේ account එක close කරලා හරි දාන්න ඒ වගේ විනාශයක් කරන්න පුළුවන් අන්න එච්චර බැලරුම් මේ වැඩි මේක මේ පොඩි දෙයක් නෙවෙයි ඒක මේ මං හිතන්නේ ලංකාවේ මේ කම්පැනියක් නිසාම මේ ලංකාවේ නිවුස් වලින් ගියේ නෑනේ ලංකාවේ නිවුස් වලින් ගියේ නෑ අනිත් එක මේ ලංකාවේ මේ ලංකාවටම දොස් කියන එකත් වැරදි මොකද මේ සෙන්ට්‍රල් බැංක් එකෙන් දීලා තියෙනවා සයිබර් සිකියුරිටි ගයිඩ්ලයින්ස් ටිකක් ඒවවත් ෆලෝ කරලා නෑ ඕනේ ආගිස් බැංක් එකෙන් ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් බැංක් එකක් වගේ සිකියුරිටි බේස් සිස්ටම් එකක් වුණාම බැංක් එකක් කියන්නේ පට්ටම ඇඩ්වාන්ස් වෙන්න බෑ සිකියුරිටි පැත්තෙන් මොකද ගණතුරු වෙන්නේ සල්ලිනේ ඔතන මේ ඉතින් අඩුම ගානේ ISO 27001 කියලා තියෙනවා ස්ටෑන්ඩඩ් එක ඔව් ස්ටෑන්ඩඩ් ඔය IT කම්පැනිස් සෑහෙන්න ෆලෝ කරනවා ලංකාවේ ගොඩක් IT කම්පැනිස් ෆලෝ කරනවා මේ ලෝක මුළු ලෝකෙම තියෙන ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකක් ISO 27001 ඒකේ තියෙන්නේ මේ සයිබර් සිකියුරිටි ගැන ඔය ISO 27001 තියෙනවා නම් තමයි ගොඩක් කම්පැනි ට්‍රස්ට් කරන්න පුළුවන් කියලා කියන්නේ අපි විශ්වාස කරන්න පුළුවන් අපිට ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන් අන්න ඒක අරගෙන තිබිලත් නැහැ මේ බැංකුවේ එතකොට මේකත් එක්කම තමයි ඒකත් එළිය වෙනවා නැත්තේ ඔව් දැන් හිතන්නකෝ මට නම් ඇත්තටම මේක මා විශාලම ලොකු අර්බුදයක් මේ එතකොට දැන් විශ්වාස කරන්න බෑනේ මේ කවදාවත් මේ ලංකාවේ බැංකුවක් නේද හරි බය හිතනවා ඒක ඇත්තටම බය හිතන කතාවක් තමයි ඉතින් මේක මොන පැත්තට ඇවිද කියලා කියන්න බෑනේ මේක අන්තිමට දැන් ඔය ගතපු විස්තර වලින් මොන පැත්තට කරගේද කියලා ඩාර්ක් වෙබ් එකට ගියන් පස්සේනේ අන්න ඒකයි දැන් සමහර අයගේ ජීවිත කාලෙම මහන්සි කරලා ජීවිත කාලෙම මහන්සි කරලා එකතු කරගත්ත සල්ලි ටික මේ තැන්පත් කරලා තියෙන බැංකුව හැක් වෙලා ඒ බැංකුවේ අන්තිම කාලේ ජීවත් වෙන්න පෙන්ෂන් එකට තියාගත්ත සල්ලි ටික මංගොල්ල කාලා තිබ්බොත් එහෙම කොහමද මිනිස්සුන්ගේ ඔව් ඒක දැනට නම් කියන මම හිතන්නේ දැන්ට ඒගොල්ලෝගේ account වල තියෙච්ච සල්ලි නැති වෙලා නැහැ නේ එහෙම නැති වෙලා නැති වෙලා නැතුණාට මේකත් වෙන්න පුළුවන් දැන් වෙන බැංකුවක තියෙන එකක් වුණත් අයි දැන් විස්තර ටික තියෙනවනේ විස්තර ටික තියෙනවා පුළුවන් නේද වෙන්න පුළුවන් දැන් කෙලින්ම ඩෙන්ටිටි එක ගත්තා මගේ ඩෙන්ටිටි එක ගත්තා වෙන කෙනෙක් ඒකේ විස්තර තියෙනවා පාස්පෝර්ට් නම්බර්ස් තියෙනවා නම් ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් තියෙනවා නම් අපේ අස්තන තියෙනවා නම්
ඕන්න හදන්න පුළුවන් කූට ලිපිලය කර ඕන තන් කූට ලිපිලේ කරන්න වචන ඕන විදිකට අදාගන්න පුළුව ඔන්න ඔය වගේ බැලරුම් දෙයක් මේ අපි අන්තිමට කතා ගන්න තියගත්තර මේක සෑහෙන්න්න වටන මෙහන්න එකට කියන්න ඕනේ මම මේ අන්තිමට තියගත්ත රහ වැඩි හිද අපි මේ වෙන දවස කතා කරම ඔය සයිබ සිකරටනේ එක ගැන වෛරසස් හැකින් ඒ පැත්ත පොඩ්ඩක් කතා කරමු වෙනම දවසකතින් මේ ඉන්ට්‍රස්ටි මාතෘ අනිවාර ඔන්න හොමතවා ඉති මේ පිසෝට් එකට මොනාද කතා කරහින් බැලු ඔන්න අද අපි කතා කර සෑහරල අපි කතා කර අවුරුද්ධ ගැන කතා කර ඊට පස්සේ අවුරුද්ධ රතිං්ඥ ඉෆෙක්ටෙක් කතා කරා කතා කරන්න හිතාගෙනට ගොඩක් කාල ඇතිස්සේ එ පිසෝඩ්ඩයක් කතා කරන්න ඇතැගට අන්තිමට අන්තිම වෙල්ලාව හොයාගන්න විසි නිසාම මේ පිසෝඩ් එකටම එක මේ එකතු කර අපේලකට කතා කරේ මොනාද කලෝඩිය කරනය බිහි කරපු සත්තු දෙන්න ගැන ඩයාගුල්ලා ඩයවෝල්ලා ගැන නැමත්ලා ගැන කතා කර ඊළඟට මැමත්ල ගැන කතා කර දැන් කොන්ටම් මීරයක ඊළඟට මොකක්ද වෙන්න ලෝකේ කොන්ටම් කම්පියුටිං නිසා වෙන්න පුළුවන් මේ දේවල් කතා කර ඊළඟට කතා කර ටෙක්කම් පැනිස් මිනිස්සුන් අයින් කරනෙක් ගැන හෝගාල ඊට පස්සේ ඕ ලෝක ප්‍රශ්නයක් වේගෙන ඊට පස්ස යුරෝපියන් යුනියන් එක ගහපු දඩ ගැන කතා කර ඊට පස්සේ කතා කරා වෙච්ච දේවල්ටික කියන්නේ දැනට මේ ට්‍රේඩ් බෝ එක චයින සහ ඇමරිකා ට්‍රේඩ් බෝ එක නිසා වෙලා තියෙන මේ බලපෑම මොකක්ද කිය ලෝකෙටම පස්සේ අපි කතා කර නෙට්ෆික්ස් වල AI සර්ච් කතාව ඊට පස්සේ අපි කතා වුණා ඩේට සෙන්ටර්සල්ට යන විදුලිය ගැන දැන් ලෝකේ කොච්චර විදුලියක් යනවද කියන එක ඊට පස්සේ අපි කතා කර ඕල්ටනේට් එනර්ජි ගැන ඊට පස්සේ අන්තිමට කතා කරේ අපේ ශ්‍රී ලාංකික බැංකුවක වෙච්ච කැටස්ට්‍රොපික් ෆේලිය එකක් ගැන ඇයි එතකොට මේ Google සමාග මේ ඒකාධිකාරය අධිකාරය ගැන සෑහම කතා කර මේවගෙන තව ආස මේක ගැන මේ අපි කතා කරපු මාතෘකාගෙන ආසකට්ටිය තව පොඩ්ඩක් සර්ච් එකක් දාලා තව විස්තර හොයාගන්න අපි මේ අර පරතරයටම කතා කරේ නැහැනේ ඔව් අපේ අර සීමිත කාලයකනේ අපි කතා කරන්නේ ඔව් සීමිත කාලයෙන් දැන් අපි මං හිතන්නේ පැය දෙකක් ඒකටත් වැඩි ප්‍රමාණයක් මේ ගිහිල්ලා තියෙනවා අපිට දැන් තාම අපි සෑහෙන වෙලාවක් කතා කරලා තියෙනවා දැන් වෙලාව ගත්තොත් එහෙම අපි මේක රෙකෝඩ් කරන වෙලාව පාන්දර 2:10යි පාන්දර 2:10යි තමයි මේ එපිසෝඩ් එක ඉතින් ඉවරයි අපි ඊළඟ එපිසෝඩ් එකක කතා කරමු නේද මේ අපි ෆිල්ම් ගැන හැමදාම කියනවනේ හොඳ ෆිල්ම් එකක් තවරගෙන එක්ක ෆිල්ම් මොකක් හරි ෆිල්ම් සීරීස් එකක් ඒකත් එක්ක ගැන තියෙන විද්‍යාව තාක්ෂණය ඒවත් කතා කරලා හරි ඒ පැත්තත් කතා කරමු නේ හරි එහෙනම් අපි මේ එපිසෝඩ් එකෙන් සමුගන්නවා මම අමිල ප්‍රභාෂ් හැමෝටම ජය වේවා Wired to the beat of silicone hearts, echoing rounds where logic imparts, silent whispers of neon streams, techno ballet and binary dreams, electric pulses softly glow, machines in harmony ebb and flow, cosmic bites and seamless trance, chips and circuits in quiet romance, fiber optics silently blink in the pulse of data sync. CPU murmurs low and slow in the world where tech dreams grow. Wired to the beat of silicone